පුතේ අයබෝවන්. හරි. පුතේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ 10න් 11 ශ්‍රේණියට යන මේ 2026 11 ශ්‍රේණිය පන්තියේ 11 ශ්‍රේණිය පන්තියත් එක්ක සිංහල මාධ්‍ය පන්තියත් එක්ක. හරි. පුතේ මේ දැන් මේක තමයි ඔයාලගේ 11 ශ්‍රේණිය පළවෙනි ටියුට් එක වෙන්නේ. එතකොට දැන් ඔයාලගේ මේකේ මම අන්තර්ගත කරලා තියෙනවා පළවෙනි පාඩම් තුන තාත්වික සංඛ්‍යා, දර්ශක සහ ලඝු ගණක 1 සහ දර්ශක සහ ලඝු ගණක 2. හරි. ළමයි මේ දැන් මේ පාර විභාගේ ලියන්න ඉන්න අයියලා අක්කලට අපි ගොඩාක් වැඩ කරලා. හරිද? දැන් ඔන්න අපි දින 30 ක්‍රියාන්විතය අද පටන් ගන්නවා. ඒ කියන්නේ අපි මාස 6ක් නෙමෙයි මාස 8ක් තිස්සේ. දැන් අපේ තියරි ක්ලාසස් වලට අමතරව අපි වෙනම පුතේ ප්‍රශ්න පත්‍ර වෙලාවට ලියවලා රෑන්ක් කරලා සාකච්ඡා කරලා මාකින් ස්කීම්ස් දීලා හරිද මාස 8ක් තිස්සේ හරි එයාලව විභාගයට සූදානම් කරලා ඔන්න දැන් ඒ කියන්නේ ඊට අමතරව ක්විස් බේස් රිවිෂන් එක ඔය වගේ විශාල වැඩ ප්‍රමාණයක් කරලා අපි එයාලව විභාගයට ක්‍රමානුකූලව සූදානම් කරලා ඔන්න අද අපි පටන් ගන්නවා දින 30 ක්‍රියාන්විතය. අද එයාලගේ 10 මාරට ක්ලාස් එකක් තියෙනවා. මේ පාර විභාගෙ ලියන්න ඉන්න අයියලා අක්කලට අපි දවස් 30ක් අකණ්ඩව ආපහු විෂය කරුණු මතක් කරලා පාස් පේපර් කරලා ඔය ඔක්කොම දේවල් ටික කරලා පාස් පේපර්ස් අපි මේකට ගොඩක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ තව දැන් මේ දවස් 30ත් අපි එක දිගට වැඩ කරලා ඒගොල්ලෝම විභාගයට සූදානම් කරනවා. හරිද? දැන් ඊළඟට විභාගෙ ලියන්න ඉන්නේ ඔයගොල්ලෝ. දැන් මේ පාර අයියලක් කළා පෙබරවාරි මාසේ විභාගෙ ලිව්වට පස්සේ ඊළඟට විභාගෙ ලියන්න ඉන්නේ ඔයගොල්ලෝ. හරි? ඊට පස්සේ ඊළඟ මහා වැඩපිළිවෙලේ කොටස්කාරයෝ වෙන්නේ ඔයගොල්ලෝ. හරි? ඔයාලට මේ එහෙ මෙහෙ කොහෙවත් රස්තිය අදු ගහන්න මොනවත් ඕනේ නැහැ ළමයි. හරිද? අති විශාල වැඩ ප්‍රමාණයක් කරනවා සාමාන්‍යයෙන් අපි පන්තිවල වැඩිම වැඩ කරන්නේ විභාගෙ ලියන්න ඉන්න බැච් එකට. එයාලගේ තියරි ක්ලාස් එක සතියේ දවස් 2යි. හරිද? ප්‍රශ්න පත්‍ර මොඩල් පේපර් ක්ලාස් එක. එතකොට ඒ ඔක්කොම ඔයාලට ඉස්සරහට පටන් ගන්නවා. මොඩල් පේපර් ක්ලාස් එක අපි මගේ දෙන්න ඔක්කොම ටික මගේ පොත් සෙට් එක ඔක්කොම ටික දෙන්න. මොඩල් පේපර්ස් ටික වෙලාවට ලියවලා රෑන්ක් කරලා ඩිස්කස් කරලා හරිද? එතකොට හැම පෙළ පොතේ හැම පාඩමක්ම පිළිවෙලට ටියුට් එවල පිළිවෙලට උගන්නලා පෙළ පොතේ අභ්‍යාස එකක් නෑර හදලා හරිද? විශේෂ නිබන්ධන දීලා ඒවල උත්තර දීලා පේපර්ස් වෙලාවට ලියවලා රෑන්ක් කරලා ඩිස්කස් කරලා හැම පේපර් එකකම මාකින් ස්කීම්ස් දීලා හරිද? ක්‍රමානුකූලව විභාගයට සූදානම් කරනවා. හරි? හරිද ළමයි? හරි. මම මේ ඔක්කොම දේවල් ටික ඔයාලට පැහැදිලි කරන්නම්. මම ඊට කලින් 10 පුතේ ඔයාලා දන්නවද? පාඩමක් ඉවර වුණාම ඒ පාඩමට අදාළව ඒකක පරීක්ෂණයක් තියලා පන්තියේ වැඩිම ලකුණු ගන්න 10 දෙනාව තෝරලා මාසයක් ඉවර වුණාම මාසික පරීක්ෂණයක් තියලා පන්තියේ වැඩිම ලකුණු ගන්න 10 දෙනාව තෝරලා ඒක ළමයි මේ අපි කරන විදිහට මේ වැඩේ කරන්න මේ කියන්නේ මේක මේ බෝස්ටිං නෙවෙයි. මේක මේ මොනවද කියන්නේ අපි ගැන කියව ගන්නව නෙවෙයි. මේ වගේ වැඩපිළිවෙලක් තියෙන පන්තියක් තාම මම දැක්කේ නෑ. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ අපේ තාක්ෂණය පැත්තෙන් අපේ වැඩපිළිවෙල පැත්තෙන් ඒක ඔයාලට මම පැහැදිලි කරන්නම්. හරි. ඔය ඔක්කොටම කලින් මම පොඩ්ඩක් ඔයාලට මේ කියන්න ඕන දැන් මගේ පරණ බබාලගේ 10 ශ්‍රේණිය ඔයාලා 11 හිටියට දැන් ගිය මාස හිටියේ 10නේ. හරි. 10 මේ අපේ අවසාන පාඩම් වල ඒකක පරීක්ෂණ ටික අපි තිබ්බා. මාසික පරීක්ෂණය තිබ්බා. ඒවල ලකුණු ටික මට එලි දක්වා ගන්න බැරි වුණා. මම දැන් හදන්නේ පන්තියේ වැඩිම ලකුණු ගත්ත 10 දෙනා. ඒ ඒකක පරීක්ෂණ වල කවුද කියන එක පෙන්වන්න. අලුතෙන් ආපු කට්ටිය කොහොම ඉන්න ඔයාලට පැහැදිලි වෙයි පන්තිය ගැන. මේ හරි. අපි බලමු එහෙනම් මේ අවසාන ඒකක පරීක්ෂණ වල සහ මාසික පරීක්ෂණ වල පන්තියේ වැඩිම ලකුණු ගත්ත 10 දෙනා කවුද කියලා. බලන්න බය ටික බලලා යමුකෝ ළමයි. පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව. ඒ කියන්නේ ඔයාලගේ 29 වෙනි පාඩම. මේ පන්තියේ වැඩිම ලකුණු ගත්ත 10 දෙනා වෙන්නේ පළවෙනි ස්ථානය ලබා ගන්නවා හිරුක ජයසූරිය කෑගල විද්‍යාලය, දෙවන ස්ථානය ගගන අනුරාධපුර සෙන්ට්‍රල් කොලෙජ් නගන දේශා. පහන් ඉන්නවා විද්‍යාවශ නැෂනල් කොලෙජ්. ඊට පස්සේ ප්‍රශාන් ඉන්නවා. ඊට පස්සේ බිගුන් ඉන්නවා. අසංග ඉන්නවා මලීදේව කොලෙජ්. ඊට පස්සේ දසුදු ඉන්නවා ධර්මරාජ කොලෙජ්. ඊට දම්සාදී ඉන්නවා විහාර මහාදේවි ගර්ල්ස් කොලෙජ් කැන්ඩි.
මනේෂා දෙව්මිනි ඉන්නවා විශාකා විද්‍යාලය කොළඹ 5, ආකාශ් රොයල් කොලේජ් කොළඹ 7. පොඩක් ඉන්න. දැන් ළමයි ඔයාලට මේ top 10 list එක දැක්කහම පේනවද? කොළඹ රොයල් එකේ ළමයාත් ඉන්නවා පන්තියේ. හරිද? විශාකාය කියලා ළමයාත් පන්තියේ ඉන්නවා. අනුරාධපුර සෙන්ට්‍රල් එකේ ළමයාත් පන්තියේ ඉන්නවා. කෑගලු විද්‍යාලයේ ළමයාත් පන්තියේ ඉන්නවා. කලවාන ගාමිණී විද්‍යාලයේ ළමයාත් පන්තියේ ඉන්නවා. කුරුණෑගල මලීදේව විද්‍යාලය මගේ ඉස්කෝලේ. ළමයාත් පන්තියේ ඉන්නවා. නුවර ධර්මරාජ ළමයාත් පන්තියේ ඉන්නවා කියලා. මම නිකන් අහම්බෙන් දැක්කේ මේ ලංකාවේ මේ විවිධ පැතිවල තියෙන ප්‍රධාන ඉස්කෝලවල ළමයි මෙහෙම එකට එක ලිස්ට් එකේ ඉන්නවා. වලට පේනවද? දුෂ්ට වර්ගඵලය සහ පරිමාව පාඩමේ පන්තියේ වැඩිම ලකුණු ගත්ත 10 දෙනා. හරි? බලන්න ළමයි රොයල් එකේ ළමෙක් ඉන්නවා, විශාකාය කියලා ළමෙක් ඉන්නවා, ධර්මරාජ ළමෙක් ඉන්නවා, මලීදේ. දැන් කුරුණෑගල ගත්තොත් කුරුණෑගල ජනප්‍රිය පාසලක් මලීදේව විද්‍යාලය. මම ඉස්කෝලේ ගියත් මලීදේව. දැන් නුවර ගත්තොත් ධර්මරාජ විද්‍යාලය. කොළඹ ගත්තොත් විශාකා, ආර මහදේවි, රොයල්, රොයල් බුද්දිස් කොලෙජ්, නුවර විද්‍යාර්ශ ඒවත් ඒ පැතිවල ප්‍රසිද්ධ ඉස්කෝල. කෑගලු විද්‍යාලය, කෑගල්ලේ හොඳ ඉස්කෝලයක්. හරි? රයිට්. අපි එහෙනම් බලමු ඊළඟ පාඩමේ පන්තියේ වැඩිම ලකුණු ගත්ත 10 දෙනා කවුද කියලා. සම්භාවිතාවය ප්‍රථම ස්ථානය ලබා ගන්නේ සුකුටි ඉමන්දි. ඔනි ෆැමිලි බාලිකා විද්‍යාලයේ කුරුණෑගල කොන්වෙන්ට් එකේ. ඒතකොට දෙවන ස්ථානය ලබා ගන්නවා නවෝදා දෙව්මි සංඝබෝධි නැෂනල් කොලෙජ්. තුන්වන ස්ථානයේ අමාශා තක්ෂිලා කොලෙජ් හොරණ. හතරවන ස්ථානයේ කුමුදි මියුසික් කුමුදි විහංසා සුජාතා විද්‍යාලය. බීට්නි ප්‍රනාදි ACC එමනේ ACC ECC RCC එහෙම දාන්න එපා පුතේ. ස්කෝලයක් සබ්මිට් කරනකොට හරියට නම දාන්න. මොකද ඔයාගේ ස්කෝලේ අපි එහෙම අද නගලා කියනකොට ඔයාට ලොකු ඔයාගේ ලකුණු කියද්දි ඔයාට අභිමානයක් ඇති වෙනවනේ පුතේ. ඔයාගේ ස්කෝලේ ගැන ආගෙන ස්කෝලේ රිප්‍රසන්ට් කරනවා. ඊට පස්සේ කවිෂා හෙෂාන් සමරනායක ඉන්නවා ආනන්ද කොලෙජ් කොළඹට. හරි පසිනු ඉන්නවා තර්ස්ටන් කොලෙජ්. ඊට පස්සේ කවින් ඉන්නවා සිරිසමන සමන් නැෂනල් කොලෙජ්. ඊට පස්සේ කවිෂා නිම්සර ඉන්නවා ආනන්ද කොලෙජ් කොළඹට. හරිද? ඊට සඳුරු තාරකා ඉන්නවා ශ්‍රී විද්‍යා ප්‍රදීප සෙකන්ඩරි කොලෙජ්. දැන් ළමයි මෙතන ලිස්ට් එකේ ගත්තත් බලන්නකෝ. කුරුණෑගල පැත්තේ කොන්වෙන්ට් එකේ ඉන්නවා. සංඝබෝධි විද්‍යාලය නැෂනල් කොලෙජ් කියලා මම දන්නේ කොහෙද කියලා. නිට්ටඹුවද කොහෙද දන්නේ. ඊට පස්සේ හොරණ සක්ෂිලා කොලෙජ්. සුජාතා විද්‍යාලය ඉන්නවා. මම හිතන්නේ MR කියන්නේ කොහෙද? හතරද? හතරද? මම දන්නේ. ACC කියන්නේ මොකද්ද කියලා මම දන්නේ. මම දන්නේ අනුරාධපුර සෙන්ට්‍රල් කොලෙජ් වෙන්නදී. අන්න ආනන්ද ළමෙක් ඉන්නවා. තර්ස්ටන් කියලා ළමෙක් ඉන්නවා. ආනන්ද ළමයි තව ළමෙක් ඉන්නවා. තව ශ්‍රී විද්‍යා ප්‍රදීප සෙකන්ඩරි ස්කූල්. ඊළඟට ළමයි වෘත්තයක කෝණ පාඩමේ පන්තියේ වැඩිම ලකුණු ගත්ත 10 දෙනා කවුද කියලා අපි බලමු. බලන්න මෙතුල ඉන්නවා ඇහැලිය ගොඩ් සෙන්ට්‍රල් කොලෙජ්, සන්දීරා ඉන්නවා ශ්‍රීපාද සෙන්ට්‍රල් කොලෙජ්, සනන ඉන්නවා ගෞතමී බාලිකා විද්‍යාලය, අශේන් ඉන්නවා ආනන්ද සෙන්ට්‍රල් කොලෙජ්, කුමුදි විහාංසා ඉන්නවා සුජාතා විද්‍යාලය මාතර එන්නදී. ඊට පස්සේ රොයල් කොලෙජ් කොළඹ 7 ආකාශ ඉන්නවා, ආකාශ පුතා ඉන්නවා. ඊට පස්සේ ධර්මරාජයෙන් ඉන්නවා ඉසාල පුතා. ඊට පස්සේ නවෝදනී ඉන්නවා කුරුණෑගල මලේදේව බාලිකා විද්‍යාලය. මට හරි සතුටුයි ළමයි ලංකාවේ හැම පාසලකම වගේ දැන් මම කියන්නේ දැන් මෙහෙම টොප් 10 ලිස්ට් එකක් ආවම තමයි මම දකින්නේ. හරි. එතකොට ආමාෂා චමෝදිනී ඉන්නවා තක්ෂිලා සෙන්ට්‍රල් කොලෙජ් හොරණ. ඊට පස්සේ පහන් විශ්මිත ඉන්නවා ඒ විද්‍යාර්ශ නැෂනල් කොලෙජ්. ඒ කියන්නේ මොකද්ද මම දන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඊළඟට මේ 10 වසරේ පරිමාණ රූප නේද? ඊළඟට බලන්න. පරිමාණ රූප යුනිට් නම්බර් 32 තේරෙනවද? ඒකයි ඊට පස්සේ මට මේ මන්ත්ලි ටෙස්ට් එකෙත් පන්තියේ වැඩිම ලකුණු ගත්ත 10 දෙනා වුණේ. හරි. පරිමාණ රූපක. හරි ඉන්නවා පරිමාණ රූපක පෙන්නන්න ඊට කලින් මේ ටියුට් ටෙස්ට් එකේ කියන්නේ මන්ත්ලි ටෙස්ට් කියලා කියන්නත් පුළුවන්, ටියුට් ටෙස්ට් කියන්නත් පුළුවන්. පන්තියේ වැඩිම ලකුණු ගත්ත කට්ටිය හෙසඳු තමයි වැඩිම ලකුණු වර්ගයේ තියෙන්නේ හොලි ක්‍රොස් කොලෙජ්. ඊට පස්සේ චතුක මෙනුත් ඉන්නවා බලංගොඩ ආනන්ද මෛත්‍රී. කවිඳු බිනුවර ඉන්නවා දෙහිවොවිට නැෂනල් කොලෙජ්. සිතුම්යා රාජකරුණා ඉන්නවා රත්නාවලි බාලිකා විද්‍යාලය ගම්පහ. EBB සෙත්පිනි ජයවීර ඉන්නවා සෙන්ට් ජෝසප් බාලිකා මහා විද්‍යාලය. කවින්දි ඉන්නවා කුමුදි ඉන්නවා සවි ඉන්නවා තසිඳු ඉන්නවා ධර්මරාජ කොලෙජ්. වරුණ ඉන්නවා බදුල්ල කොලෙජ්. බලන්න ලංකාවේ හැම පැත්තකම ළමයි එක තැන ලස්සනට ගෙන ගන්න ඉන්නේ. හොඳයි. පරිමාණ රූප එකක් තියෙනවා. ළමයි අද මේ මගේ කටහඬ වෙනස් නේද?
මම මේ පොඩ්ඩක් අසනීප වෙලා හිටියේ හරිද? දැන් මම හිතුවේ මට දැන් හොඳ වෙලා ඉන්නේ කියලා. දැන් අද මම ක්ලාසස් පටන් ගත්තේ 5 මාරට. ක්ලාසස් පටන් අරගෙන උගන්නනකොට තමයි තේරුනේ මට තාම හරියටම හොඳ වෙලා නැහැ කියලා. නැත්නම් දැන් මගේ කටහඬ මෙහෙම නෙවෙයිනේ ළමයි මම ඊට වඩා මේ ලාමක කටහඬක් මේ වගේ ලාමක නෑනේ කටහඬ. දැන් ඩීප්නේ මීට වැඩිය. සහ මේ ඩෙලිවරි එක වෙනස්නේ. චුට්ටක් අද මේ අසනීප ගතියක් තියෙනවා. හරිද? ලබන සතියට කලින් හොඳ කරගමු ඈ. හරිද? හරි. මේ හරි අපි දැන් තාත්වික සංඛ්‍යා පාඩම පටන් ගන්න යන්නේ. chat එක ඔන් කරන්න මේ ඔයාලට සුබ අලුත් අවුරුද්දක්වත් කියන්න මට බැරි වුණා. හරි. සුබ අලුත් අවුරුද්දක් කොහොමද ඔයාලට? කො බලන්න අලුත් ළමයි ඉන්න කියලා chat එකට දාන්න. අද අලුත් ළමයිත් විශාල ප්‍රමාණයක් පන්තියත් එක්ක ඉන්නවා. කොහොමද මගේ පුතාලට? පුතේ අපි ලස්සනට වැඩ ටික කරගෙන යන් හරි. හරිද? තේරුණාද? අපි හොඳට ඉගෙන ගත්තොත් තමයි ළමයි අපිට හොඳ අනාගතයක් හම්බෙන්නේ. ඔය එක එක්කෙනා අනම්මනම් කිව්වට අපිට වැඩක් නෑ ළමයි. දැන් ඔය chat off කරන්න. දැන් ඔය සමහර කට්ටිය කියනවා ටියුෂන් ඕනේ නෑ. ටියුෂන් වලට පුදුම තරහක් තියෙනවා. ඇයි ළමයි මේ මට තේරෙන්නේ නෑ ඉතින්. ළමයි මේ ඉස්සලම ටියුෂන් නැති කරන්න කලින් ඉස්කෝලවල් වල සිස්ටම් එක, ඒ කියන්නේ ඉස්කෝලවල් හරියට පර්ෆෙක්ට් කරන්න ඕන. ඉස්කෝලවල් වල ගුරුවරුන්ට තව පඩි වැඩි කරන්න ඕන. මේ හොඳ විෂය දැනුමක් තියෙන හොඳ හැකියාවක් තියෙන කට්ටිය රැඳෙන්න මේ ගොඩක් කැනෙ රැඳෙනවා බහුතරයක් රැඳෙන්න මොකද ස්කෝලවල හම්බෙන පඩියට ඒ එමිනිසු කොච්චර දේවල් කරන්න ඕන ළමයින්ට කන්න බොන්න දෙන්න ඕනි ඇඳුම් ගන්න ඕනේ ඉතින් ඒවා මදි ඉවසල ඒවා හදා ගන්න ඕන ළමයි අපි හොඳට මේ අපේ ක්ලාස් එකේ දැන් බලන්න ළමයි ඕගොල්ලෝ හිතලා බලන්නකෝ දැන් ඇත්තටම මේ පාර විභාගෙ ලියන්න ඉන්න අයියලක් කරා මගේ පන්ති යන කට්ටිය ඉන්නවනම් අහලා බලන්න අපි කොච්චර වැඩ කරාද කියලා දැන් මේ එක දිගට දවස් 30ක් වැඩ කරන්නේ නැහැ විභාගයට සූදානම් කරන්නේ නැහැ. තමයි ඔයාලට මෙහෙ කොහෙවත් තස්ය අඩු ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ගෙදරට වෙලා නිදහසේ ඉගෙන ගන්න තියෙන්නේ. සියල්ල මං ඔයාගේ ගෙදරට එවනවා. ඔයාලට තියෙන පන්තියත් එක්ක එකතු වෙලා වැඩ ටික කරගෙන යන්න. පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න. හරි. හරිද පරිමාණ රූපත් තියෙනවද? මේකත් බලලා එමුකෝ ළමයි පරිමාණ රූපත් පන්තියේ වැඩිම ලකුණු ගත 10 දෙනා. කවිෂ තමයි වැඩිම ලකුණු වරන් තියෙන්නේ ආනන්ද කොලෙජ් කොළඹ 10. ඊට පස්සේ මේ තනුල ඉන්නවා සත්‍යයා ඉන්නවා පේශානී විහඟ නම් ටික අපි කියවගන්න. රයිට්. අද ඉඳලා අපි ලස්සනට පිළිවෙලට වැඩ ටික පටන් ගමු. මගේ කටහඬ මේක නෙවෙයි ඈ. ඊට වඩා වෙනස්. හරි. මගේ ඩිලිවරි එකත් මේක නෙවෙයි. පොඩක් වෙනස්. අද මේ පොඩි අසනීප තත්ත්වයක් තියෙනවා කියලා මට දැන් තමයි තේරුනේ. කරන්න නැත්තාම. ඒවා අපිට වැඩක් නැහැ. අපි වැඩ ටික කරගෙන යන්න ඕනේ. හරි මම ඉස්සරහට ඔයාලට කියන්න දැන් අපේ වෙනම පොත් තියෙනවා ළමයි මේ 1976 ඉඳලා මේ දක්වා පසුගිය විභාග ප්‍රශ්න පාඩමෙන් පාඩමට ක්ලැසිෆයි කරපු 11 බුක් එක. මේවා ඉස්සරහට ගන්න. දැන් කලබල වෙන්න එපා. මේවා ගන්න ඔයාලට ගන්න පුළුවන් ඕන. දැන් ඕන නම් දැනුත් ගන්න පුළුවන්. ඉස්සරහට මේවා ගමු. ඒ කියන්නේ පාඩමක් ඉවර වුණාම මම මෙහෙමනේ දැන් උදාහරණයක් විදියට පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යානේ. මම ඔයාලට තියරි කාරණා ටික ක්‍රමානුකූලව සරල තැනේ ඉඳලා සංකීර්ණ තැන දක්වා උගන්වනවා. පෙළපොතේ අභ්‍යාස සියල්ල පන්තිය තුලදී සාකච්ඡා කරනවා. ගෙදරදි හදන්න වෙනම ස්පෙෂල් ටියුට් එකක් තියෙනවා. ඒක හදලා තාත්වික සංඛ්‍යා පාඩමෙන් 1976 ඉඳලා මේ දක්වා අහලා තියෙන පසුගිය විභාග ප්‍රශ්න ටික ඔයාලා කරනවා. ඉන්නකෝ මෙහෙමයි. ඔයාට මම ජනවාරි මාසේ මේ ටියුට් එකත් එක්ක මම ඔයාට මෙහෙම කවර දෙකක් එවනවා පොත් දෙකකට දාගන්න. මේ තියෙන්නේ මේ නෝට්බුක් කියලා පොතක් හදාගන්න ඕන. වර්ක්බුක් කියලා පොතක් හදාගන්න ඕන. නෝට්බුක් එකේ තමයි තියරි ලියන්නේ. නෝට් වර්ක්බුක් එකේ තමයි ඔයා පෙළපොතේ අභ්‍යාස උදාහරණයක් විදියට තාත්වික සංඛ්‍යා පාඩමේ තියරි ටික අපි මේකේ ලියනවා. ලියනවා කියන්නේ ලස්සනට තේරුම් අරගෙන මම උගන්වනකොට වැඩ ටික කරගෙන යනවා. තියරි ටික ඉවරුනහම පෙළපොතේ අභ්‍යාස කරගෙන ඉන්න කියලා මම කියනවනේ. පෙළපොතේ අභ්‍යාස වලට අමතරව තව විශේෂ නිබන්ධනයකුත් මේ ටියුට් එකේ හැම පාඩමකටම තියෙනවා. ඔයා මුලින්ම හදනවා තාත්වික සංඛ්‍යා කියලා ලියලා පෙළපොතේ අභ්‍යාස ටික. ඒ ඔක්කොම පන්ති සාකච්ඡා වෙනවා. කොහොමත් ඒවල උත්තරත් වෙනම හම්බෙනවා. හරිද? ඊට පස්සේ විශේෂ නිබන්ධනය හදනවා. තාත්වික සංඛ්‍යාවල. ඊටත් පස්සේ
1976 ඉඳලා මේ දක්වා පැවතුණු සියලුම පසුගිය විභාග ප්‍රශ්න තාත්වික සංඛ්‍යා වලින් අහපු ප්‍රශ්න ටිකත් ඔයා හදනවා එතන. ඔයා හදන්නේ ඒවා පන්ති කරන්නේ මේවල උත්තරත් එක්ක දීලා තියෙන්නේ. හරිද? පන්ති හැම එකම කරන්න බෑ. තීර ටික ගන්නලා පෙළ පොතේ අභ්‍යාස ටික හදනවා. හරිද? විශේෂ නිබන්ධනේ ඔක්කොම මේ ඔයත් උත්තරත් එක්ක දීලා තියෙන්නේ. හදන. මාරු. තාත්වික සංඛ්‍යා පාඩම ඉවරයි. මම තියෙනවා යුනිට් ටෙස්ට් එක. ඔයාලා යුනිට් ටෙස්ට් එකට පන්තියේ වැඩිම ලකුණු ගන්න 10 දෙනා අතරට එන්න කියලා හිතාගෙන ඔයාලා හොඳට වැඩ කරනවා. ඒ කියන්නේ මම අර කරන කිව්ව වැඩ ටික කරලා එන්නේ යුනිට් ටෙස්ට් එකට එනකොට. නිකන් හරක් වගේ එන්නේ නැහැ. අපේ ළමයි එහෙම හරක් වගේ එන්නේ නැහැ ළමයි. දැන් ඔය බලන්නකෝ ඉන්න ළමයි සෙට් එක. අර එකම නම් ටිකක් කියවෙනවනේ ළමයි වැඩ කරනවා. නිකන් හරක් වගේ එන්නේ නැහැ යුනිට් ටෙස්ට් වලට. තීර ටික බලලා පෙළ පොතේ අභ්‍යාස ටික කරලා විශේෂ නිබන්ධනය කරලා පසුගිය විභාග ප්‍රශ්න ටික කරලා එනවා. වැඩේ ඉවරයි. ඊළඟ පාඩම. දර්ශක සහ ලඝු ගණක එක. ලස්සනට තීර ටික ඉගෙන ගන්නවා. පෙළ පොතේ අභ්‍යාස ටික හදනවා. විශේෂ නිබන්ධනය ඔයාලා තනියම හදනවා. පසුගිය විභාග ප්‍රශ්න ටික තනියම හදනවා. යුනිට් ටෙස්ට් එක තියෙනවා. වැඩේ ඉවරයි. ඊළඟ පාඩම. ඒ විදිහටම වෙනවා. මාසය ඉවරයි. මාසික පරීක්ෂණය තියෙනවා. ඔහොම ඔහොම කරගෙන යනවා තියරි පන්තියේ. ඊට පස්සේ තව ටික දවසකින් තව මාස දෙකකින් තුනකින් ප්‍රශ්න පත්‍ර පන්තිය පටන් ගන්නවා. පේපර් කට්ටලයක දෙන්න මට නේද? මෙතන තියෙනවා මොඩල් පේපර්ස් 10ක් තියෙන මොඩල් පේපර් පැක් එකක්. මේ මොඩල් පේපර් පැක් එක දැඩි අමාරුයි. ලේසි ප්‍රශ්න පත්‍ර නෙවෙයි ඒවා. අමාරු ප්‍රශ්න පත්‍ර තමයි අපි පේපර් ක්ලාස් එකේ කරන්නේ. සිගිති පේපර්ස් නෙවෙයි. සිගිති පේපර්ස් උත් පස්සේ කරනවා. දැන් ඔයාලට සාමාන්‍යයෙන් ඔය හම්බෙන මං කියන්නේ එහෙම නෙමෙයි. ලේසි පේපර් ලේසි කියන්නේ සාමාන්‍ය මේවා ළමයි මේ සංකීර්ණයි. ඔයාගේ මොලේ හදන්න මේක කරන්න. ළමයි මම ක්ලාස් කියේ මම ඒලවල් මගේ ඒලවල් මම මැත්ස් කරේ හරි මගේ ඒ තුනයි ඒලවල් ගැම්බස්ගේ පෙරදින විශ්වවිද්‍යාල ඉංජිනේරින් ෆැකල්ටි එකෙන් පාස් අවුට් වෙනවා. ළමයි අපි දන්නවා මේ උසස් පෙළට යනකොට ළමයි මේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය සංකීර්ණ මදි. ඔයාලා ඒක දන්නේ නැහැ. ඔයාලා කොච්චර කිව්වත් ඔය සමහර අය මිනිස්සුන්ට තේරෙන්නෙත් නැහැ. බොරුවට කෑ ගහනවා විතරයි. ඔය ලියන මිනිස්සු. අර ටියුෂන් මේ කරන මිනිස්සෙක් කොහොමද වාහනේ යනවට දින ඉරිසිය එහෙම නෙමෙයි ළමයි මේ කතාව. ඒව ඔක්කොම පැත්තකින් තියන්නු. ළමයි සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය සංකීර්ණ මදි. මේ ඉස්සර මීට වඩා සංකීර්ණයි. කලින් ටිකක් අපිත් ඔයාලගේ මේ විෂය නිර්දේශය මේ වගේ එක තමයි තිබුණේ. ඒ කියන්නේ මේ වගේ සමාන එකක් තිබුණේ ඒ වුණාට මේක සංකීර්ණ මදි. උසස් පෙළට ගියාමයි ඒක තේරෙන්නේ. උසස් පෙළයි සාමාන්‍ය පෙළයි අතර ලොකු ગેප් එකක් තියෙනවා. ළමයි ඔයගොල්ලන්ට උසස් පෙළ විභාගයට ඔයාලා උසස් පෙළ මැත්ස් කරනවා නම් උසස් පෙළ සයන්ස් කරනවා නම් ඒ කියන්නේ බයෝ කරනවා නම් ළමයි ඔයාලා හොඳට තර්කානුකූලව හොඳ ගැඹුරින් විෂය ඉගෙන ගන්න ඕනේ. මේ තියෙන විෂය නිර්දේශය ඇත්තටම ගැඹුරු මදි. ඔක ඔයාලා උසස් පෙළ සෙල්ලෙන් අහලා බලන්න ගිහිල්ලා. පන්තියේ ළමෙක් ආව හරස් ගුණිතය බෑ. හිතන්න බෑ අනේ මන්දා. එහෙම බෑ ළමයි මම හදනවා මම දන්නවා මම ගියපු පාත් එක. හරි. අපේ පන්තියේ ළමයිම මම හදනවා. ඉතින් ඒක මට අනිත් දාලා නැහැ. හරි. මගේ මොඩල් පේපර් පැක් එක දැඩි අමාරුයි. සාමාන්‍යයෙන් විෂය දැනුම හරියටම නැති කෙනෙක්ට මේක කරන්න බෑ ළමයි. නිකන් ඔහෙන් එහෙන් මෙහෙන් විෂය අහුලගෙන කරන්න පුළුවන් එකක් කතාවක් නෙමෙයි මේක. අපි මේක වෙලාවට ලියවලා රෑන්ක් කරලා ඩිස්කස් කරන්න පටන් ගන්නවා අපි තව ටිකක් තව ටික දවසකින් එකපාර පටන් ගත්ත ගාම කරන්නේ නැහැ. තාම විෂය දැනුම වදිනවා ඔයාලට. හරිද? හරි. ඊට පස්සේ අපේ තියෙනවා වෙනම ඉස්සරහට ක්විස් බේස් රිවිෂන් එකක්. මේකත් ළමයි සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි. හරි. අවසානයේදී පාස් පේපර්ස් ටික සිගිති පේපර්ස් උත් කරනවා. විභාගේ ලඟ වුණාම සිගිති පේපර් ටිකක් කරලා ඔලුව හදලා අමාරු ඒවා කරාම සිගිති ඒවා නිකන් මේ කජුගිරි වගේ. ඔය ක්ලාස් කීපවයි අහලා බලන්න. හරි. ඔය කතන්දර හරි. ඔක තමයි කතාව. හරි. සරලව හරි. අපේ පන්ති කාල සටහන දැනට වෙන්නේ මෙන්න මේක. බලන්න. ඊට මම පෙන්නනවා. අසනීප වෙලානේ අප්පා. මට මේ දැන් තේරෙන්නේ කතා කරන කෙනෙක් කරගෙන යනකොට තමයි ඔක තේරුනේ. නැත්තම් මං හිතුවේ මට හොඳ වෙලා තියෙන්නේ කියලා. හරි. කාලසටහන දාගන්න. ළමයි දැනට සතියේ දවස් දෙකක් පන්ති තියෙනවා. මේ ප්‍රමාණය ඉස්සරහට වැඩි වෙනවා.
මේ දැනට කාලසටහන හරි. ඉස්සරහට පේපර් ක්ලාසස් රිවිෂන් ඕවා මේවා කියන්නේ ඒවා තියෙනවා ඉස්සරහට. දැනට බ්‍රහස්පතින්දා 8:00 ඔයා ක්ලාස් එකට එන්න ඕන. සෙනසුරාදා රාත්‍රී 8:00 ක්ලාස් එකට එන්න ඕන ලයිව් එකට. ලයිව් වෙන්න බැරි වුණොත් රිපීට් කියන්නේ නැවත විකාශන පන්ති තියෙනවා. ඒ බැරි වුණත් ඕනම වෙලාවක වෙබ් එකෙන් රෙකෝඩින් බලන්න පුළුවන්. වෙබ් එකේ ඔයාලගේ රිපෝට් බුක් එක අප්ලෝඩ් වෙනවා හෙන කතා ගොඩයි. හරි. මං කිව්වේ මේ ලෙවල් එකට තාම පන්තියක් හැදිලා නැහැ කොහෙවත්. ඒ කියන්නේ අපේ මේ ටෙක් ටූල්ස් වලට ගහන්න අමාරුයි. කියන්නේ තාම නැහැ. හරි. දැන් මං වෙබ් එකට ගිහිල්ලා ඒවා පෙන්නන්නම්. මට සාමාන්‍යයෙන් මං වැඩි අර පන්තියේ මට මුලින් උගන්වන්න ඕන ළමයි. මට දැන් මං යනවා උගන්වන්න දැන්. හරිද? කරගෙන යන අතරතුරේදී අපේ වෙබ් එක තියෙනවා, අපේ ඇප් එකක් තියෙනවා. ඔයාලගේ ඔය විභාග රිපෝට් බුක් එකක් හැදෙනවා. ඔය ටියුට් ට්‍රැක් වෙනවා. අරවා මේවා හෙන කතා ගොඩයි. ඔය ඔක්කොම කියා කිය ඉන්න ගියොත් මට එහෙම බෑ. මට අර පොඩක් මනසට නිදහස් වෙන්න මට මුලින්ම උගන්වන්න ඕන. හරි. හරි. ගන්න ඔයාලගේ නෝට්බුක් එක. ලියන්න ළමයි මාතෘකාව තාත්වික සංඛ්‍යා. හරිද? ලියන්න ළමයි මාතෘකාව තාත්වික සංඛ්‍යා. අපි ඉංග්‍රීසි වලින් කියන රියල් නම්බර්ස් කියලා. තාත්වික සංඛ්‍යා. පළවෙනි පාඩම. දැන් මේ ඔයාලා නිකන් කල්පනා කරලා බලයිස මේ තාත්වික සංඛ්‍යා කියන්නේ තව වර්ගයක් තියෙනවද? ඔව් තව වර්ගයක් තියෙනවා අතාත්වික සංඛ්‍යා කියලා. දැන් අපි මෙච්චර කල් ඉගෙනගෙන තියෙන නිකන් සංඛ්‍යා නිකන් සරලව සංඛ්‍යා කියන්නේ සංඛ්‍යා ගත්තොත් මොනවද සංඛ්‍යා? දැන් ගණින සංඛ්‍යා 1 2 3 4 5 6 7 8 9 10 11 12 ඕවා. right? දශම සංඛ්‍යා. හරි. දැන් අපි මෙච්චර කාලයක් ඔයාලා ඉගෙනගෙන තියෙන සංඛ්‍යාවලට අමතරව තව සංඛ්‍යා වර්ගයක් තියෙනවා තාත්වික සංඛ්‍යා කියලා. ඒවා ඉගෙන ගන්නේ සාමාන්‍ය පෙළෙන් පස්සේ. හරිද? හරි. තාත්වික සංඛ්‍යා ලියන්න පුතේ තාත්වික සංඛ්‍යා යටතේ පළවෙනි අනුමාර්ථකාව ගණින සංඛ්‍යා එහෙම නැත්නම් ප්‍රකෘති සංඛ්‍යා. හරි? ලස්සන ලියන්න ගණින සංඛ්‍යා. ගණින සංඛ්‍යා අපි මේ ගණින සංඛ්‍යා වලට කියන තව වචනයක් තමයි ප්‍රකෘති සංඛ්‍යා. ප්‍රකෘති සංඛ්‍යා. අපි ඉංග්‍රීසි වලින් කියනවා පුතේ මේ natural numbers කියලා. ඒ කියන්නේ counting numbers කියලා කියනවා. එහෙම නැත්නම් තව වචනයක් කියනවා natural numbers කියලා. හරිද? එතකොට මේ ප්‍රකෘති සංඛ්‍යා කුලකය නිරූපණය කරන සංකේතය තමයි පුතේ මේ මෙන්න මේ n අකුරක් natural numbers නේ. මෙන්න n අකුරක් ලියලා මෙන්න මෙහෙම පැදින් නව කැලලක් දාන්න. හරිද? ප්‍රකෘති සංඛ්‍යා. එහෙම නැත්නම් ගායින සංඛ්‍යා. හරි. මට කියන්න බලන්න ළමයි මේ අපි ගයින්න පාවිච්චි කරන සංඛ්‍යා මොනවද? අපි ගයින්න පාවිච්චි කරන සංඛ්‍යා මොනවද? හරි. එහෙනම් ළමයි මම මේ ගයින සංඛ්‍යා එහෙම නැත්නම් ප්‍රකෘති සංඛ්‍යා කුලකය හරි. ඒ කියන්නේ ඇත්තරම මේ මම මෙහෙම ගන්නම්කෝ මේ සංකේතේ. හරි. right. natural numbers. මොනවද ළමයි අපි ගයින්න පාවිච්චි කරන සංඛ්‍යා? 1 2 3 4 5 ඔහොම යනවා. එහෙනම් මෙන්න මේක තමයි ගණින සංඛ්‍යා කුලකය වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රකෘති සංඛ්‍යා කුලකය වෙන්නේ. අපි ඉංග්‍රීසි වලින් කියනවා
කවුන්ටින් නම්බර්ස් කියලත් කියනවා නැචුරල් නම්බර්ස් කියලත් කියනවා අර නැචුරල් නම්බර්ස් වල තියෙනර එන්නකුර තමයි මේක අර ඩිනෝෂන් එකක් විදිහට මේක නිරූපණය කරන්න මේක සංකේතවත් කරන්න පාවිච්චි කරනවා මෙන්න මේ සංකේතය හරි තාත්වික සංඛ්‍යාවටත අපි මුලින්ම කතා කරන්නේ ගයින සංඛ්‍යා කුලකයේ සම්බන්ධව හරි මෙයා තමයි ගයින සංඛ්‍යාව වෙන්නේ හරි පැහැදිලිද හරි අපි ළමයි මේ ගයින සංඛ්‍යා කුලකය තුල පවතින උපකුලක ටිකක් ගැන කතා කරමු ගණන සංඛ්‍යා කුලකය තුල පවතින උපකුලක ටිකක් අපි කතා කරමු හරි මට කියන්න ළමයි ඔත්තේ සංඛ්‍යා කුලකය මොකක්ද හරි මට කියන්න ඔත්තේ සංඛ්‍යා කුලකය දැන් මේවා ඔක්කොම අපරිමිත කුලක හරි. ඔය ගාන අපරිමිතයිනේ. හරි මට කියන්න ඔත්තේ සංඛ්‍යා කුලකය. අපිට හම් වෙන පළවෙනි ඔත්තේ සංඛ්‍යාව 1 3 ඊට පස්සේ 5 7 ඔහොම යනවා. ඔන්න ඔත්තේ සංඛ්‍යා කුලකය. මේක ගයින සංඛ්‍යා කුලකයේ ප්‍රකෘති සංඛ්‍යා කුලකයේ උපකුලකයක්. හරි මට කියන්න ඊට පස්සේ මේවා ලස්සන ලියා ගන්න ගමන් ඉගෙන ගන්න හරි. ඉරට්ටේ සංඛ්‍යා කුලකය. කියන්න බලන්න ඉරට්ටේ සංඛ්‍යා කුලකයේ පළවෙනි ඉරට්ටේ සංඛ්‍යාව 2 2 4 6 8 ඔහොම යනවා. හරි රයිට්. තුනේ ගුණාකාර. තුනේ ගුණාකාර කුලකය. මොනවද ළමයි තුනේ ගුණාකාර? දැන් 3 වරක් 1 3යි. දෙවර 3 වරක් 2 6යි 9යි 12යි. ඔහොමම ලියන්න පුළුවන්. මේවා තමයි තුනේ ගුණාකාර. හරි. තුනේ ගුණාකාර. තව මොනවද? ත්‍රිකෝණ සංඛ්‍යා කුලකය. දැන් මතකද ළමයි ත්‍රිකෝණ සංඛ්‍යා ගැන එහෙම? ඔයාලට මතකද ත්‍රිකෝණ සංඛ්‍යා ගැන එහෙම? මතක් කරන්නද මතක නැත්තම්? හරි. ළමයි දැන් ඕගොල්ලෝ දැන් මෙහෙම නෝට් එක හදාගෙන යන ගමන් ඉන්නේ. පොඩි බ්‍රේක් එකක් දෙන්න මට. මේ සමහර කට්ටියට ත්‍රිකෝණ සංඛ්‍යා මතක නැහැ. මම පොඩ්ඩක් මතක් කරන්න හදන්න හරි. පොඩි කාලේ ඉගෙන ගත්ත ත්‍රිකෝණ සංඛ්‍යා. දැන් බලන්න ළමයි මට දැන් මෙහෙම එක බෝලයකින් ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. ඊට පස්සේ මට ආයි බෝල 3ක් ඕන ත්‍රිකෝණයක් අඳින්න. ඊට පස්සේ මට බෝල කීයක් ඕනද? සෝරි. දැන් පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 3. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 6. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 10. ඔහොමම යන්නේ ළමයි. ඔගේ පොඩි රටාවක් තියෙනවා හරිද? දැන් බලන්න මේ 1ට 2ක් එකතු වුණාම 3යි. 2ට 3ක් එකතු වුණාම 6යි. 4ක්. මේ මෙයාට 2ක්, මෙයාට 3ක්, මෙයාට 4ක්. එහෙනම් 10ට 5ක්. ඊළඟට 15යි. 15ට 6ක් 21යි. ඔහොම තමයි යන්නේ. එහෙම හිතන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් මෙහෙම හිතන්නත් පුළුවන්. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ පුතා 1 ධන 2. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ 1 ධන 2 ධන 3. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ 1 ධන 2 ධන 3 ධන 4. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් 1 ඉඳලා 4 දක්වා තියෙන සංඛ්‍යාවල එකතුව. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මේවා ලියන්න ඕනේ නැහැ ළමයි ඈ. මේ පොඩක් කර මතක් කරගන්න එකයි කරගන්න ඕන. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ 1 ඉඳලා 5 දක්වා තියෙන සංඛ්‍යාවල එකතුව. හරි. පැහැදිලිද?
පැහැදිලිද? එතකොට ඇත්තටම එකේ ඉඳලා මුල් පද n සංඛ්‍යාවක් දක්වා i කියන්නේ දැන් එහෙනම් මම ඇත්තටම ත්‍රිකෝණ සංඛ්‍යා කියන මේ සංඛ්‍යා රටාව ගත්තොත් එහෙම tn ගන්න පුළුවන්. බලන්න දැන් n ට එක දාන්න ඕන. 1යට 2 ගුණ කිරීම 1 දාන 1 2යිනේ 2යි 2යි කැපිලා 1 එනවා. t එක 1යි. n ට 2 දාන්නකො 2 බෙදීම 2 1යි 2 දාන 3 3යි 3 වරක් 1 3යි. n ට 3 දාන්නකො 3 බෙදීම 2 6යි 3 දාන 1 4යි. එනවා නේද? 6 එනවා දැක්කද? මේ මම මේ නිකන් මේ මතක් කරේ. මේවා මේ ලියන්න එපා මේ ටික වැඩක් නෙවෙයි. හරි. එතකොට ත්‍රිකෝණ සංඛ්‍යා ගැන පොඩ්ඩක් මතක් කරේ. හරි. රයිට්. එහෙනම් ළමයි මට කියන්නකෝ දැන් එහෙනම් ත්‍රිකෝණ සංඛ්‍යා කුලකය පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1 එකට දෙකක් එකතු කරාම 3යි 3ට ඊට පස්සේ 3ක් එකතු කරන්නේ 6යි. 6ට 4ක් ඊට පස්සේ එකතු කරා. 5ක් කොහොම යනවා. ඔන්න ත්‍රිකෝණ සංඛ්‍යා කුලකයේ මේ පොඩි කාලේ ඉගෙන ගත්ත දෙයක් මතක් කරපු එකයි ඉවරයි. හරි. සමචතුරස්‍ර සංඛ්යා කුලකයේ මතකද ළමයි? සමචතුරස්‍ර සංඛ්‍යා මතකද ළමයි? මොනවාද ළමයි සමචතුරස්‍ර සංඛ්‍යා කියලා කියන්නේ? ළමයි මම ඒකත් ඔයාලට මතක් කරන්නද? අද පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව කියලා දැන් මේ බලන්න මේ සමචතුරස්‍රයක් අඳින්න පුළුවන් බෝල 1කින්. ඊට පස්සේ බෝල 4කින්. ඊට පස්සේ බෝල 9කින්. ළමයි පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව වෙන්නේ එකේ වර්ගය. දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව වෙන්නේ මේවා ලියන්න එපා ළමයි. දෙකේ වර්ගය. තුන්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව වෙන්නේ තුනේ වර්ගය. එතන මේවට අපි පූර්ණ වර්ග සංඛ්‍යා කියලාත් කියනවා. පහේ වර්ගය කොහොම යනවා. හරි. එහෙනම් ළමයි එකේ වර්ගය 1යි, දෙකේ වර්ගය 4යි, තුනේ වර්ගය 9යි, හතරේ වර්ගය 16යි, පහේ වර්ගය 25යි කොහොම යනවා. සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ ගයින සංඛ්‍යා කුලකයේ උපකුලකයක්. ප්‍රථමක සංඛ්‍යා මතකද? දැන් සමහර ළමයි ඉන්නවා ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඒකට හේතුව සමහර වෙලාවට ළමයාගේ වැරද්දක් නෙවෙයි. ළමයාට හරියට කියලා දෙන්න, හරියට උගන්වන්න කෙනෙක් ඉඳලා නැහැ. හරි බාගෙට උගන්වලා දෙයි. ඔයාලට මම දැන් පැහැදිලි කරනවා ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද, සංයුත සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. අහගන්න. ළමයි සාධක කියන්නේ මොනවද? සාධක කියන්නේ මොනවද? යම් සංඛ්‍යාවක සාධක කියන්නේ මොනවද? යම් සංඛ්‍යාවක සාධක කියලා කියන්නේ ඒ සංඛ්‍යාව ඉතිරි නැතුව බෙදන්න පුළුවන් සංඛ්‍යාවලට. දැන් උදාහරණයක් විදිහට හොයාගන්නකො 1 කියන සංඛ්‍යාව ගන්නවා. මේ 1 කියන සංඛ්‍යාව මට ලියන්න පුළුවන් එක එකෙන් බෙදනවද ඕනම සංඛ්‍යාවක් එකෙන් බෙදනවානේ. 1 ලියන්න පුළුවන් මට එක්වරක් 1 කියලා විතරමයි. හරිද? එතකොට එක එක ඉතිරි නැතුව බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් කියලා ඉන්නේ 1 විතරමයි. ඒතර එකට සාධක තියෙන්නේ 1යි. ඒ සාධකය 1. ඒතර එකේ සාධක මොනවද ළමයි? එකේ සාධක 1 විතරයි.
හරි. දෙක ගන්නකො. දෙක කියන එක එකෙන් බෙදෙනවද? ඔව්. එකෙන් බෙදෙනවම දෙකයි. එහෙනම් එක්වරක් දෙක කියලා දෙක ලියන්න පුළුවන්. ආයේ දෙක දෙවරක් එක කියලා ලියන්නත් පුළුවන්. හැබැයි වැඩක් නැහැ නේ මේ එක්වරක් දෙකම තමයි මම මේ දෙවරක් එක කියන්නේ එකම සංඛ්‍යා දෙකනේ ඉන්නේ. එහෙනම් මම මේක ලියන්නේ නැහැ. හරි. රයිට්. එතකොට දෙකමට ඉතිරි නැතුව බෙදන්න පුළුවන් සංඛ්‍යා දෙකක් ඉන්නවා. දැන් උදාහරණයකට දෙක මම එකෙන් බෙදුවොත් උත්තරේ දෙකයි. දෙක දෙකෙන් බෙදුවොත් එකයි. ඒතර මට දෙක කියන සංඛ්‍යාව ඉතිරි නැතුව බෙදන්න පුළුවන් සංඛ්‍යා දෙකක් ඉන්නවා. ඒ කියන්නේ යාට සාධක දෙකක් තියෙනවා. හරිද? ඒතර දෙක කියන සංඛ්‍යාවට අදාළව එයා දෙක කියන සංඛ්‍යාවේ සාධක වෙන්නේ 1 සහ 2. මේ සාධක ලියන්නේ හරි. සාධකයක් කියන්නේ මේ සංඛ්‍යාව ඉතිරි නැතුව බෙදන්න පුළුවන් සංඛ්‍යාවලට. දැන් 3 ගන්නකො 3 කියන එකත් මට ලියන්න පුළුවන් එක් වරක් 3 කියලා. එක් කියලායි 3 වරක් 1 කියලායි විතරයි. වෙන විදියක් නැහැ ලියන්න. මම කියන්නේ පූර්ණ සංඛ්‍යා දෙකක් පාවිච්චි කරලා. ඒතොර සාධක කියන්නේ යම් සංඛ්‍යාවක් ඉතිරි නැතුව බෙදන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාවලට. හරිද? එතකොට දැන් අපි හිතුවොත් එතකොට 3 සාධක මොනවද ළමයි? 3 මට ඉතිරි නැතුව බෙදන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා වෙන්නේ 1 සහ 3 විතරයි. එතකොට 3 සාධක වෙන්නේ 1යි 3යි විතරයි. හරිද? වෙන විදියක් නැහැනේ. හරි. 4 ගන්නකො. 4 එකෙන් බෙදෙනවද? ඔව්. ඕනම සංඛ්‍යාවක් එකෙන් බෙදෙනවා. එක් වරක් 4 කියලා 4 ලියන්න පුළුවන්. 4 ඊට පස්සේ මේ පිළිවෙලට බලන්න ළමයි. 4 දෙකෙන් බෙදෙනවද? ඔව්. දෙකෙන් බෙදුනහම 2යි. එහෙනම් දෙවරක් 2 කියලා 4 ලියන්න පුළුවන්. 4 3ෙන් බෙදෙනවද? නැහැ. 4 ආයෙ බෙදෙන්නේ 4ෙන්. 4ෙන් බෙදුනහම උත්තරේ 1යි. හැබැයි අපි එක් වරක් 4 කලින් ලියලා තියෙනවා. ඒ නිසා 4 වරක් 1 කියලා ආයෙ බුරුට ලියන්න ඕනේ නැහැ. හරි. එතකොට 4 ඉතිරි නැතුව බෙදන්න පුළුවන් සංඛ්‍යා තමයි 1යි 2යි 4යි. 4 එකෙන් බෙදුවාම 4යි 4 4ෙන් බෙදුවාම 1යි 4 දෙකෙන් බෙදුවාම 2යි. එතකොට මගේ චූටි පුතේ 4 කියන සංඛ්‍යාව මට ඉතිරි නැතුව බෙදන්න පුළුවන් සංඛ්‍යාව වෙන්නේ 1 2 සහ 4. අන්න 4 සාධක. අන්න 4 සාධක. හරිද? right. දැන් 5 කියන සංඛ්‍යාව ගන්නකො. 5 ලියන්න පුළුවන් මට එක් වරක් 5 කියලා විතරයි. ආයේ 5 වරක් 1 දෙකම එකයිනේ. එතකොට මට 5 කියන සංඛ්‍යාව ඉතිරි නැතුව බෙදන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාව වෙන්නේ 1 සහ 5 විතරයි. හරිද? හරි. ඊට පස්සේ 6 කියන සංඛ්‍යාව ගන්නකො. 6 ඕනම සංඛ්‍යාවක් එකෙන් බෙදෙනවා එක් වරක් 6. 6 දෙකෙන් බෙදනවද? ඔව්. දෙවරක් 3. 6 3ෙන් බෙදනවද? ඔව්. 6 3ෙන් බෙදුනහම 3 වරක් 2. අන්න ළමයි දෙවරක් 3 ඔන්න රිපීට් වෙන්න පටන් ගන්නවා. මම මේ පොඩි විශේෂ දෙයක් මේ කියන්නේ. හරි අහගන්නකෝ. 6 4ෙන් බෙදනවද නැහැ. 5ෙන් බෙදනවද නැහැ. ආයෙ 6ෙන් බෙදෙන්නේ 6 වරක් 1. මෙන්න මේ මෙතන රිපීට් වෙන්න පටන් ගත්තා නෙමෙයි. දෙවරක් 3 ආයෙ මේ රිපීට් වෙන්න පටන් ගත්ත ගමන් ලියන එක නතර කරලා දාන්නවා. වැඩක් නැහැ. ලිව්වහම එන්නේ ඇත්තටම අර උඩ තියෙන කට්ටිය පද දෙක මාරු වෙලා තමයි එන්නේ. එක පාරක් හරි උඩ තියෙන එකක් රිපීට් වෙන්න පටන් ගත්ත ගමන් ලියන එක නතර කරලා දාන්න. ඒතර 6 කියන සංඛ්‍යාවේ සාධක. ඒ කියන්නේ 6 කියන සංඛ්‍යාව ඉතිරි නැතුව බෙදන්න පුළුවන් සංඛ්‍යාව වෙන්නේ 1යි 2යි 3යි 6යි විතරයි. හරිද? ළමයි මේ මම නිකන් ඔයාලට පොඩි දෙයක් කියන්නද? දැන් ඇත්තට මම A level කරනකොට දැන් කම්බයින් මැත්ස් විෂය ඉගෙන ගන්නකොට මම ඉස්කෝලෙත් ඉගෙන ගත්තා. මම ටියුෂන් ක්ලාස් ගිහිල්ලත් ඉගෙන ගත්තා. දැන් ඉස්කෝලේ උගන්වන අවුලක් නෑ උගන්වනවා. ඒකට මේ අර මේ ගණිතේ දැන් මම මේ ගැන නෙවෙයි කියන්නේ. මම සමහර විෂය කරුණු උගන්වනකොට ළමයි ඒක පිළිබඳව අර හෙන හැදෑරීමක් තියෙන කෙනෙක් ඉන්න මම ඉගෙන ගත්ත අතරම දුෂ්වන්ත මහමුදුගේ සර්ගෙන් මේ කම්බයින් මැත්ස් ළමයි ඉස්කෝලේ දැන් අපි දැන් සර්ගේ ක්ලාස් ගිහිල්ලා ඉගෙන ගන්නකොට මේ අපි අර ගණිතයේ තියෙන අපිට නොතේරෙන තැන් ඒ ඒ තර්කානුකූලව ඒ කියලා දෙන එක ඒක ළමයි අපිට මේ ඉස්කෝලෙන් ගන්න බෑ. ඒකට හේතුව ඉස්කෝලේ වැරද්දක්වත් ඉස්කෝලේ ටීචර්ගේ වැරද්දක්වත් නෙවෙයි. තේරුණාද? ඒ ගණිතයේ විෂය පැත්තේ දැන් එයා ඉංජිනේර කෙනෙක්, එසත් ඉංජිනේර කෙනෙක්. ඒතර ඒගොල්ලොන්ගේ ගණිත විෂය පිළිබඳව හැදෑරීම වැඩි. ඒතර යාගෙන් ලැබෙන ඒ අත්දැකීම අපිට ඒ විෂය දැනුම නැති කෙනෙක්ගෙන් ලැබෙන්නේ නෑ ළමයි. තේරුණාද? දැන් ඔය කතා වැඩක් නෑ කතා කරන ළමයි දැන් ඔය එළියේ මිනිස්සු ටියුෂන් වලට බයිනවා. ඇයි බයින්නේ ළමයි ඉතින් ළමයි ඉගෙන ගන්නව නම් මොකද්ද ප්‍රශ්නේ? යාළුවා තියෙන ප්‍රශ්න තමයි මේ ටියුෂන්ස් පදින වාහනේ.
එයා දවන්ට නෑ සර්ට තියනවා එහෙම වෙන්න බෑ එහෙම ගන්න තියෙන්නේ දැන් ටියුෂන් නැති කරනවා නම් කරන්න ඕනේ ඉතින් ස්කෝලවල වල ගුරුවරුන්ගේ පඩි වැඩි කරලා ස්කෝලවල වල හරියට උගන්වන්න ඕනේ එහෙම වෙන්නේ නැහැ ළමයි බහුතරයක් විදිහට මේ මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අනික ළමයි මේ මැත්ස් වගේ විෂයක් ගත්තාම ඒක මේ එහෙම එහෙම මේ හැමෝටම ඒ කියන්නේ ඒක මැත්ස් කියන්නේ ලොකු සබ්ජෙක්ට් එකක් නේ ලොකු ඩීප් සබ්ජෙක්ට් එකක් ඒක ගොඩාක් ලොකු පරතරයකට මිනිස්සෙක් ඉගෙන ගන්න පුළුවන් ලොකු පරතරයක් තියෙන කියන්නේ ලොකු තියෙන ගමනක් ඒකේ තේරුණා දැන් සිංහල ඉතිහාසය බුද්ධ ආගම වගේ ඒවා නෙමෙයිනේ දැන් මේක තර්කානුකූල විෂයන් නේ. ඒතර මේකේ දෙන එක්ස්පීරියන්ස් එක වෙනස්. ඒ ගුරුවරයාගේ තියෙන දැනුම මට්ටමත් එක්ක ඔයාලට ලැබෙන එක වෙනස්. තේරුණාද? ඒක තමයි ඇත්ත. ඉතින් ඒක මොලේ තියෙන කෙනෙක්ට නම් තේරෙනවා. ඉතින් ඒක වැඩේ කියන්නේ හරි අමාරුයි මේ නේද? හරි. අහගන්න දැන් මේ කතාව පිටපයින්නවා. හරි. හත ගන්නකො. හත මට එක්වරක් හත හත්වරක් එක කියලා විතරයි ලියන්න පුළුවන්. ඒ කියන්නේ හත බෙදෙන හත ඉතිරි නැතුව බෙදෙන්නේ එකෙන් සහ හතෙන් විතරයි. ළමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යාවලට. හරිද? ඒ සාධක දෙකත් එක සහ එම සංඛ්‍යාවමයි. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2. ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව 3. ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව 5. ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව 7. බලන්න මේ හැම මේ සාධක දෙකයි එකයි ඒ සංඛ්‍යාවමයි. එකයි ඒ සංඛ්‍යාවමයි. එකයි ඒ සංඛ්‍යාවමයි. එකයි ඒ සංඛ්‍යාවමයි. හරිද? ඒවට තමයි අපි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. ළමයි අපිට හම්බෙන එකම ප්‍රථමක ඉරට්ටේ සංඛ්‍යාව 2 විතරයි. හරිද? අනිත් හැම ඉරට්ටේ සංඛ්‍යාවක්ම ප්‍රථමක වෙන්නේ නැහැ. ඇයි? දැන් 4 ගත්තොත් 4 ඉරට්ටේ සංඛ්‍යා දෙකෙන් බෙදෙනවනේ ළමයි. ඒක අනිවාර්යෙන් දෙවරක් දෙක සාධකයක් වෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන්ම දැන් ඉරට්ටේ 4 ගත්තොත් 4 හතරෙනුත් බෙදෙනවනේ ළමයි. 4 වරක් එක. එතරම් සාධක 3ක් එනවා. තේරෙනවද මං කියන එක? දැන් 4 ගත්තොත් 4 කියන්නේ ඉරට්ටේ නම් එයා දෙකෙන් බෙදෙනවනේ අනිවාර්යෙන්. ඒතර මෙතන දෙවරක් දෙක හරි මොකක් හරි මෙතන එකක් හරි එනවා කියලා හිතන්නකෝ. එයා හතරෙනුත් බෙදෙනවනේ. ඒතර මෙතන දෙකක් එනවා. ඒතර අනිවාර්යෙන්ම දෙක පයින්නවා සාධක සංඛ්‍යාව. එහෙනම් මේ ලෝකේ ප්‍රථමක වන එකම ඉරට්ටේ සංඛ්‍යාව 2. හරිද? අනිත් කිසිම ඉරට්ටේ සංඛ්‍යාවක් ප්‍රථමක වෙන්න බෑ. තේරුණාද? හරි. සාධක දෙකක් විතරක් තියෙන එක සහ එම සංඛ්‍යාව පමණක් සාධක වන සංඛ්‍යාව තමයි මේ ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. ඒතර අපිට ඒක නිකන් ඔළුවෙන් මවා ගන්න. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව මොකක්ද? එක ප්‍රථමක සංඛ්‍යාවක් විතර ගන්න බෑ. ඊ යාට සාධක එකක් විතරයි ඉන්නේ. එහෙනම් බෑ. සාධක දෙකක් විතරක් තියෙනවා තමයි ප්‍රථමක වෙන්නේ. හරි. ඒතර පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව 2. ඊට පස්සේ 3 5 7 ඊට පස්සේ 8 ප්‍රථමක සංඛ්‍යාවද නෑ ඉරට්ටේ නම් වෙන්න බෑනේ දෙක විතරයි ඉන්න පුළුවන් ප්‍රථමක ඉරට්ටේට 9 9 වෙන්නත් බෑ ඇයි 9 තුනෙන් බෙදෙනවානේ 9 එක්වරක් 9 කියලා ලියන්න පුළුවන් ආයි 3 වරක් 3 කියලා ලියන්න පුළුවන් සාධක මෙතනම 3ක් තියෙනවා වෙන්න බෑ 10 වෙන්න පුළුවන්ද බෑ ඉරට්ටේනේ බෑ 11 ඔව් 11 එක්වරක් 11 කියලා විතරයි ලියන්න පුළුවන් 12 වෙන්න පුළුවන්ද බෑ 13 පුළුවන් එක්වරක් 13 14 බෑ කොහොමද ඉරට්ටේනේ 15 බෑනේ තුනෙන් බෙදෙනවා 3 වරක් 5 15 වරක් එක එතරම් සාධක 3යි 4යිනේ සාධක දෙකට වඩා වැඩි කොහොමද? හරි එහෙනම් බෑ 16 බෑ 17 පුළුවන්. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ ඔහොම තමයි කතාව. හරිද? රයිට්. එතකොට ළමයි මේ ප්‍රථමක සංඛ්‍යා කුලකයත් ඒකත් ඇවිල්ලා ගයින සංඛ්‍යා කුලකයේ උපකුලකයක්. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව කවුද? 2 ඊට පස්සේ 3 5 7 chat එක ඔන් කරන්න ක්‍රිස්ටල් ක්ලියර් පැහැදිලි කට්ටිය දෙන්න මට හાર્ට් එක. මම ඔයාලට පැහැදිලිද මතක් වුණාද ගොඩක් දේවල් ඉතින් අර නේ අපි අර හරියට ඉගෙන ගන්න එපේ. හරි chat off කරමු. සංයුත සංඛ්‍යා මොනවද ළමයි සංයුත සංඛ්‍යා කියලා කියන්නේ? ළමයි සංයුත සංඛ්‍යා කියලා කියන්නේ හරිද? සාධක දෙකට වඩා වැඩිපුර පවතින සංඛ්‍යාවලට තමයි අපි සංයුත සංඛ්‍යා කියලා කියන්නේ. සාධක දෙකට වඩා වැඩිපුර පවතින සංඛ්‍යා.
එහෙනම් ඔයාලා කියයි හා එහෙනම් සර් ප්‍රථමක නොවන සංඛ්‍යා නේද සර් සංවිත වෙන්නේ. ඇයි සාධක දෙකක් විතරක් තියෙනවා තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. එහෙනම් ප්‍රථමක නොවන සංඛ්‍යා නේද සර් සංවිත වෙන්නේ කියලා මගෙන් අහයි ඔයගොල්ලෝ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. එක කියන සංඛ්‍යාව ප්‍රථමක නෙවෙයිනේ. හැබැයි එයාට සාධක එකයි තියෙන්නේ. යා සාධක දෙකට වඩා වැඩිපුර නැහැ. එහෙනම් හරි සරලව මේකයි කතාව. එක හැර එක ඇරුණාම ප්‍රථමක නොවන සියලු සංඛ්‍යා සංයුත වෙනවා. ඇයි ප්‍රථමක නොවන සියලු සංඛ්‍යාවලට සාධක දෙකට වඩා වැඩිපුර පවතින. පළවෙනි සංයුත සංඛ්‍යාව වෙන්නේ ඇත්තටම 4. දෙක. සාධක හරි කොමන් ඩෙෆිනිෂන් එක තමයි සාධක දෙකට වඩා වැඩිපුර පවතින සංඛ්‍යා සංයුත සංඛ්‍යා වේ. තව විදියකින් කිව්වොත් එක හැර එක කියන්නේ ප්‍රථමකත් නෙවෙයි සංයුතත් නෙවෙයි. එක හැර ප්‍රථමක නොවන සියලු සංඛ්‍යා සංයුත සංඛ්‍යා වෙනවා. chat එක on කරන්න පැහැදිලිද? පැහැදිලිද? එක ඇරුණාම ප්‍රථමක නොවන සියලු සංඛ්‍යා සංයුත වෙනවා. ඇයි ඒ? සංයුත කියන්නේ සාධක දෙකට වඩා වැඩිපුර පවතින සංඛ්‍යාව වලට chat off කරන්න. happy new year shorty. හරි. එහෙනම් එක පැත්තකින් තියන්න මේ මෙතන අඩංගු නොවන සංඛ්‍යා දෙක ඉන්නවා තුන ඉන්නවා ප්‍රථමකවල හතර නැහැ. හතර තමයි එහෙනම් පළවෙනි සංයුත සංඛ්‍යාව. පහ ප්‍රථමක 6 එහෙනම් ඉන්න ඕන. 7 8 ඊට පස්සේ 8 9 10 11 ප්‍රථමක 11 ගන්න බෑ. 12 ඔහොමම ලියන්න පුළුවන්. එතකොට යටින් අපි ලස්සනට ලියනවා ළමයි හරිද? අපි යටින් ලස්සනට ලියාගමු. යටින් ලස්සනට ලියාගමු. යටින් ලස්සනට ලියාගමු. සංයුත සංඛ්‍යා යනෝ සංයුත සංඛ්‍යා යනු සාධක දෙකට වඩා වැඩිපුර පවතින ගණින සංඛ්‍යාව නැත්නම් ප්‍රකෘති සංඛ්‍යාව වේ. ඊට පස්සේ වරහන් ඇතුළේ ලියන්න ළමයි එක හැර ප්‍රථමක නොවන සියලු සංඛ්‍යා. එක හැර ප්‍රථමක නොවන සියලු සංඛ්‍යා සංයුත සංඛ්‍යා වේ. එක හැර ප්‍රථමක නොවන සියලු සංඛ්‍යා සංයුත සංඛ්‍යා වේ. බලන්න ළමයි. ඔයාලා ඉන්නේ මේ අලුත් ජෙනරේෂන් එක Gen Z. හරි. ඔයාලම හිතලා බලන්න මේ ගෙදරට මේ ටියුට් සෙට් එක ඇවිල්ලා ගෙදර මේසේ පුටුව උඩ වාඩි වෙලා හරිද? අම්මා දෙන තේ එක බීගෙන ටියුට් එක අතේ තියාගෙන නෝට්බුක් එකේ ලස්සන්ට නෝට් එක ලියාගෙන පේපර් ටික කරගෙන ගෙදරට වෙලා මේ ලස්සනට ඉගෙන ගන්න තියෙද්දි වාට බස් එකේ පැය දෙකයි යන්න පැය දෙකයි ක්ලාස් එකට. ක්ලාස් එකේ ආයි බස් ස්ටෑන්ඩ් එකේ පැයයි. පන්තියේ පැය දෙකයි. යන්න පැය දෙකයි බස් ස්ටෑන්ඩ් එකේ පැයයි ආයි එන්න පැය දෙකයි. ටියුට් එකක් හරියට හම්බෙන්නෙත් නැහැ. හරි.
පොත්පත් ඒවා මුකුත් නෑ මාකින් ස්කීම් ඒවත් මන් දන්නේ නේ. ඔය කිසි කරදරයක් නෑනේ ඔයාලට. ළමයි ඔයාලට මේකේ තියෙන ෆීචර්ස් ක්ලාස් එකේ තියෙන ෆීචර්ස් ටික මම ඔයාලට පැහැදිලි කරනවා පොඩ්ඩක්. ටියුට් එක ට්‍රැක් වෙනවා. පේමන්ට් එක කරලා මෙහෙන් එන්ටර් කරපු ගමන් SMS එක එනවා payment has been approved your tut is now packaging කියලා. ටියුට් එක පැකේජ් කරලා මෙහෙන් dispatch කරනකොට SMS එක එනවා tut has been dispatched කියලා. වෙබ් එකේ සියල්ල අප්ඩේට් වෙනවා. ඇප් එක තියෙනවා. පන්තිය පටන් ගන්නකොට ඇප් එකේ එනවා පොප් එක. පන්ති වෙන්න පටන් ගන්නවා වරෙන් කියලා. ටයිමර් ක්ලාස් එක වෙලාවට පේපර් එක ලියවනවා. මාකින් ස්කීම් හම්බ වෙනවා. සමහර කට්ටිය කමෙන්ට්ස් දානවා. මේ මොනවාද? මේක ඔන්ලයින් පන්තියක්නේ. පොඩ්ඩක් අඩුවට ක්ලාස් එක කරන්නකෝ. ෆිසිකල් එකට වැඩිය. සතියේට දවස් 2යි. ඇයි ඔන්ලයින් ක්ලාස් කියලා මොකද අවුල්ද? ඈ? ඇයි ඔන්ලයින් ක්ලාස් කියලා මොකද මෙයා පහත් කළද සලකන්නේ? ඇයි මොකද්ද මේ ප්‍රශ්නේ මොකද්ද? ඇයි ඔන්ලයින් ක්ලාස් එකක් ඉඳන් මොකද්ද ඇයි ඒ? මගේ පුතාලට හරිද? ඔයාලට මම මේ කියන්නේ මේ සත්‍යය හරිද? මේ ඒ කියන්නේ ඒක මේ අර අපි ඇත්තක් කියනකොට ඒක මොකද්ද ඒකට කියන්නේ උත්කෘෂ්ඨද? මොකද්ද මන් දන්නේ නැහැ මේ උත්ප මොකද්ද මන් දන්නේ වචන තේරෙන්නේ නැහැ. ළමයි ඔයාලට ගෙදරට හැම මාසෙම ටියුට් එක දවස් 3න් ගෙදරට ටියුට් එක දැන් පන්තියේ දැන් මම දැන් ගණිත සංඛ්‍යා ඉගෙනු මොකද්ද සෝරි තාත්වික සංඛ්‍යා පාඩම ඉගෙනනවහම පෙළ පොතේ අභ්‍යාස පන්තියේ සාකච්ඡා වෙනවා. මේකේ උත්තර ආන්සර් ෂීට් එකක් තව ඔයාලට හම්බ වෙනවා. මගේ ඔක්කොම අප්ඩේට් කරලා තියෙනවා. වෙනස් කරලා තියෙනවා. තව ෆීචර්ස් වැඩි කරලා තියෙනවා පන්තියේ. ලාලුතෙන් ඇකඩමික් ස්ටාෆ් එක ගත්තනේ. වැඩිපුර ගත්ත කට්ටිය. පෙළ පොතේ අභ්‍යාස විශේෂ නිබන්ධනය හදනවා ඔයාලා ඊට පස්සේ. මගේ ක්ලාසිෆයිඩ් පාස් පේපර් බුක් එකෙන් ඒ පාඩමට අදාළ පසුගිය විභාග ප්‍රශ්න ටික හදනවා. ඊළඟ පාඩමට යනවා. බොහොම වැඩි කරගෙන යන්න තියෙන්නේ. තමයි ජෙන් Z ඔයාලා හරි ස්මාර්ට් ජෙනරේෂන් එක. එහෙම මේ රස්තිය අදු ගහන්න එපා. ගෙවල් වලට වෙලා හොඳට ඉගෙන ගන්න. හරි. විෂය යම් විෂයක් ඉගෙන ගන්නකොට ඒ විෂය ඉහළටම ඉගෙන ගත්ත මිනිස්සෙක්ගෙන් ඉගෙන ගන්න. මං කියන්නේ මේ මගෙන් කතාව නෙවෙයි. අනිත් විෂයක් වුණත් ඒ විෂය සම්බන්ධව හොඳට හදාරීමක් තියෙන කෙනෙක් ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගන්න ළමයි ගෙදරට වෙලා නිදහසේ. ඔයාලට මේ ක්ලාස් එකේ ප්‍රශ්න අහන්න පුළුවන් ඈ. මම අද අවස්ථාව වැඩි දෙන්නේ නැති වුණාට මේ අද ෆ්‍රී සෙමින එකක් හින්දා. ඔයාලට තියෙන ප්‍රශ්නයක් අහගෙන බොහොම පිළිවෙලට ඉගෙන ගන්න පුළුවන්. ගෙවල් වලට වෙලා. තේ එකක් බීගෙන. මේ පන්තියේ ඔයාලා දකින්න ඇති. හරි. ලංකාවේ හැම ඉස්කෝලේකම වගේ ළමයි ඉන්නවා හැම පැත්තෙම. එක තැනකට වෙලා ඉගෙන ගන්නවා ළමයි. ඉතින් කොච්චර දෙයක්ද නේ? නේ ඉස්සර හොඳ පන්තියකට යන්න අවස්ථාව තිබුණේ කොළඹ ළමයට විතරයි. දැන් කොළඹ ළමයයි ගමේ ළමයයි ඔක්කොම එක තැනක ඉගෙන ගන්නවා. කොච්චර හොඳයිද ඒක? ඒකේ පොසිටිව් පැත්ත දකින්නේ නැහැ නේ සමහර මිනිස්සු. නේ? කෙලින්ම අර කෝක මානසිකත්වය ඔයලියට එනවා. ඉරිසියාව කොච්චර හොඳයිද ළමයි කොළඹ දැන් මම අර රිසල්ට් ෂීට් එක පෙන්නුවාම කොළඹ රොයල් එකේ ළමයක් ඉන්නවා අනුරාධපුර පැත්තේ ළමයක් ඉන්නවා බදුල්ලේ ළමයක් ඉන්නවා එකම පන්ති එකම විදිහට ඉගෙන ගන්නකොට කොච්චර හොඳයිද ඉස්සර කොළඹ ළමයට විතරයි ඔය පහසුකම් තිබ්බේ එයාට විතරයි හොඳ ලෙවල් වල ටියුෂන් ක්ලාසස් වලට හරිය යන්න පුළුවන් උනේ ඉස්කෝලෙත් එයාලගේ හොඳට උගන්වනවා ළමයි දැන් ඔය කොළඹ රොයල් එකේ ළමයි හිමින් එයාලගේ ඉස්කෝලේ හොඳට උගන්වන්නේ නැහැ කියලා ඉතින් ඉන්නේ එයාලගේ ඉස්කෝලේ තමයි හොඳටම උගන්වන්නේ ඒගොල්ලෝ එන කම්පිටිෂන් එකේ ඉන්නේ එයාලගේ රෑන්කින්ග්ස් වලට. ඒ කියන්නේ එයාලා හොඳටම උගන්වනවා ඉස්කෝලවල. අර ගම්වල ඉස්කෝලවල තමයි හරියට වැඩේ වෙන්නේ නැත්තේ. තේරුණා? ඉතින් හොඳටම උගන්වන ඉස්කෝලවල ළමයා මේ පන්තිර එනවනේ. නේ? ඒ මෙතන වැඩක් වෙන හින්දා. ඉතින් ඔයාලා හොඳට වැඩ කරන්න. අපි හොඳට වැඩ කරමු. අපි හොඳට ගේම ගහමු ළමයි. තේරුණාද? ඕ ලෙවල් මේ මැත්ස් නේ කියලා එහෙම නෑ නමයි හරිද? ඒක හරියට ඉගෙන ගන්න ඕන අපි. තර්කානුකූලව ඉගෙන ගන්න ඕන විෂය.
ඔයාලගේ මේ මොලේ හදන්න ඕනේ ඒ ලෙවල් වලට. ඔය ඒ ලෙවල් සර්ලා ඔක්කොම හැමෝම මට කියන්නේ ඔය කතාව. ඔය හොඳයි අපි මේ ඔයා ඕ ලෙවල් ක්ලාසස් කරන්න කරපු එක කරන එක මේ ළමයින්ගේ ඔලු හදලා එවන්න මේ නැත්තම් අපිට උගන්වන්න බෑ කියලා කියනවා. තේරෙනවද? ඔය මැත්ස් කරන්න ඉන්න සයන්ස් කරන්න ඉන්න ළමයින්ට විශේෂයෙන්ම කියන්නේ. ඔයාලා හොඳට ඉගෙන ගන්න හොඳ තර්කානුකූලව ඉගෙන ගන්න ඕනේ මේ කාලේ. නැත්තම් ඒ ලෙවල් ගියාම අමාරුයි. ඕ ලෙවල් A9ක් ගත්තත් වැඩක් නැහැ ළමයි ඒ ලෙවල් A3 ගන්න එක හරි අමාරු වැඩක් ඒක. ඒවට හරියට තර්කානුකූලව ඉගෙන ගන්න ඕනේ කටපාඩම් කරලා එහෙම මුකුත් කරන්න බෑ ළමයි. මම දැක්ක කවි වලින් ගීත වලින් එහෙම කරන්න බෑ මේවා. ඒක තර්කානුකූල විෂයන්. තේරෙනවද? ලියන්න පුතේ ඊළඟ සබ් ටොපික් එක නිකිල. මොනවද ළමයි නිකිල කියන්නේ? අපි ඉංග්‍රීසි වලින් කියනවා ඉන්ටිජර්ස් කියලා. නිකිල කියන එක ඩිනෝට් කරන්නේ මෙන්න මේ Z අකුරෙන්. හරි Z අකුර මෙන්න මෙහෙම කෑල්ලක් තියෙනවා. ඉංග්‍රීසි වලින් කියනවා ඉන්ටිජර්ස් කියලා. මොනවද ළමයි නිකිල කියන්නේ? ළමයි නිකිල කියන්නේ හරිද නිකිල කියලා කියන්නේ ඔක්කොම ඍණ පූර්ණ සංඛ්‍යා සෙට් එකයි. ඔක්කොම ඍණ පූර්ණ සංඛ්‍යා සෙට් එකයි බිංදුවයි ඔක්කොම ධන පූර්ණ සංඛ්‍යා සෙට් එකයි. තමයි නිකිල කුලකය කියලා කියන්නේ. සියලුම ඍණ පූර්ණ සංඛ්‍යා සෙට් එකයි බිංදුවයි සියලුම ධන පූර්ණ සංඛ්‍යා සෙට් එකයි. හරිද? ඔකට තමයි අපි නිකිල කියලා කියන්නේ. ඍණ අනන්තයේ ඉඳලා සියලුම ඍණ පූර්ණ සංඛ්‍යා සෙට් එක බිංදුවත් ඇතුළත් පුතේ සහ සියලුම ධන පූර්ණ සංඛ්‍යා සෙට් එකට තමයි අපි නිකිල කියලා කියන්නේ. හරි අපි මේකට කියනවා නිකිල. ඇත්තටම මේ අපි මෙහෙම දාගමු. නිකිල කියන කුල නිකිල. හරි නිකිල. හරි. ළමයි ධන නිකිල කියන්නේ මොනවද? ධන නිකිල ඩිනෝට් කරනවා මෙන්න මෙහෙම. ධන නිකිල කියලා කියන්නේ මේ ධන පූර්ණ සංඛ්‍යා සෙට් එක. 1 2 3 4 ඇත්තරම කිව්වොත් පුතේ ධන නිකිල කියන්නේ ගයින සංඛ්‍යා කුලකය කියලා කියන්නත් පුළුවන්. අවුලක් නැහැ. හරි මේක තමයි ධන නිකිල කුලකය. ධන නිකිල. ඍණ නිකිල. සියලුම ඍණ පූර්ණ සංඛ්‍යා සෙට් එක. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔහොම යනවා. හරි. බිංදුව කියන්නේ ධන නිකිලයකුත් නෙමෙයි ඍණ නිකිලයකුත් නෙමෙයි හැබැයි නිකිලයක් ඈ. අන්න ඒකත් තේරුම් ගන්න හරි. දැන් බිංදුව කියන්නේ ධන නිකිලයකුත් නෙමෙයි. ඍණ නිකිලයකුත් නෙවෙයි. හැබැයි නිකිලයක්. නිකිල කියන්නේ සියලුම ඍණ පූර්ණ සංඛ්‍යා සෙට් එකයි. ඒ කියන්නේ සියලුම ඍණ නිකිලයි බිංදුවයි සියලුම ධන නිකිලයි. සියලුම ධන පූර්ණ සංඛ්‍යා සෙට් එකයි. හරි. තේරෙනවද? අනේ මේවා ඩිනෝට් කරනවා z z වගේ. හරි ආගන්න ඕනේ. ඊට පස්සේ ලියන්න පරිමේය සංඛ්‍යා. බලමු අපි පරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. ලියන්න ළමයි පරිමේය සංඛ්‍යා.
පරිමේය සංඛ්‍යා. ඕක මේ ඩිනෝට් කරනවා මෙන්න මෙහෙම. හරි පරිමේය සංඛ්‍යා. ඉංග්‍රීසි වලින් කියනවා රැෂනල් නම්බර්ස් කියලා. රැෂනල් නම්බර්ස් කියලා. හරි අහගන්න. ළමයි මේ ළමයි පරිමේය සංඛ්‍යාවක් කියන්නේ මම මෙහෙම ඔයාලට ඩෙෆිනිෂන් එකක් දෙනවා. හරිද? පරිමේය සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. හොඳට බලා ගන්න ළමයි. හරිද? පරිමේය සංඛ්‍යාවක් වෙන්න නම් පරිමේය සංඛ්‍යාවක් වෙන්න නම් ආගන්න පරිමේය සංඛ්‍යාවක් වෙන්න නම් අපි මෙහෙම ලියමු ළමයි. දැන් x කියන්නේ අපි මේක අර ඔයාලට මතකද කුලක ඉගෙන ගන්නකොට කුලක ජනන ස්වරූපය කියලා ඉගෙන ගත්තේ. අපි ඒ ක්‍රමයෙන් මෙහෙම කිව්වොත් දැන් පරිමේය සංඛ්‍යා කුලකේ අවයවයක් නම් x කියන්නේ x කුමක්ද යත් x කියන එක කියන්නේ පරිමේය සංඛ්‍යාවක් නම් ඒක මට a බෙදීම b කියලා ලියන්න පුළුවන් වෙන්න ඕන. හොඳට අහගන්න ඔයාලට තේරෙනවා මේ හරි සරල දෙයක්. පරිමේය සංඛ්‍යාවක් නම් x කියන්නේ x කුමක්ද යත් x කියන එක a බෙදීම b කියලා ලියන්න පුළුවන් වෙන්න ඕන. හරිද? a සහ b කියලා කියන්නේ නිකිල. a සහ b කියන්නේ නිකිල වෙන්න ඕන. ඔන්න ඕක තමයි අර්ථ දැක්වීම. ඒ කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ සංඛ්‍යාව මට a බෙදීම b කියලා ලියන්න පුළුවන් නම් a සහ b නිකිල වෙන විදිහට ඒ සංඛ්‍යාව පරිමේය සංඛ්‍යාවක් වෙනවා. හරිද? දැන් උදාහරණයක් විදිහට සියලු පූර්ණ සංඛ්‍යා පරිමේය සංඛ්‍යා නේද ළමයි? මෙහෙම ලියන්නකො මෙහෙම ලස්සන ලියන්න. සියලු පූර්ණ සංඛ්‍යා සියලු පූර්ණ සංඛ්‍යා සියලු පූර්ණ සංඛ්‍යා පරිමේය සංඛ්‍යා වේ. සියලු පූර්ණ සංඛ්‍යා පරිමේය සංඛ්‍යා වේ. ඒ කොහොමද සර් එහෙම වෙන්නේ? දැන් උදාහරණයක් විදිහට හොයාගන්නකො 1 කියන සංඛ්‍යාව. ඒක මට 1 බෙදීම 1 කියලා ලියන්න බැරිද? a බෙදීම b කියලා ලියන්න පුළුවන්. මේ දෙන්නම නිකිල. එහෙනම් ඒක පරිමේය සංඛ්‍යාවක්. දැන් ඔයා නිකන් 3 ගන්නකො. 3 මට 3 යට 1 කියලා ලියන්න පුළුවන්. අන්න a බෙදීම b කියලා ලියන්න පුළුවන්. මේ a සහ b දෙන්නම නිකිල. එහෙනම් මෙයා පරිමේය සංඛ්‍යාවක්. නිකන් 104 ගන්නකො. ඉතින් ඒක මට 104 යට 1 කියලා ලියන්න පුළුවන්. a බෙදීම b කියලා ලියන්න පුළුවන් a සහ b පරිමේය. මේ නිකිල. එහෙනම් සියලුම පූර්ණ සංඛ්‍යා පරිමේය සංඛ්‍යා වෙනවා. chat on කරන්න පැහැදිලිද? yes. පැහැදිලිද? සියලුම පූර්ණ සංඛ්‍යා පරිමේය සංඛ්‍යා වෙනවා. chat off. සියලු අන්ත දශම finite decimals මොනවද ළමයි අන්ත දශම කියන්නේ? ඒ කියන්නේ මේ ඔයාලට තේරෙයි ඒක අනන්ත දශම දැනගත්තාම තමයි අන්ත දශමයක් කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. මෙහෙම ලියන්නකෝ. සියලු අන්ත දශම පරිමේය සංඛ්‍යා වේ.
සියලු අන්තදශම පරිමේය සංඛ්‍යාවේ. දැන් නිකම්මට වගේ ළමයි මේ බලන්නකෝ දැන් මේ දශම පහ. මේ දශම පහ. දැන් මට මේක A බෙදීම B කියලා ලියන්න බැරිද? මට මේක පහ බෙදීම 10 කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් එක බෙදීම 2 කියලා ලියන්න පුළුවන්. අන්න A බෙදීම B කියලා ලියන්න පුළුවන්. A සහ B දෙකමනේ කියලා. ඔන්න එක බෙදීම 2 කියලා ලියන්න පුළුවන්. මේ දෙන්නේ හරය ලැබෙ දෙකම පහෙන් බෙදනවනේ. හරි. එහෙනම් අන්ත දශම සියල්ල පරිමේය සංඛ්‍යා. නේ? හරි. අපි එනවා ඊට පස්සේ සමාවර්ත දශම කියන්නේ මොනවද කියන කතන්දරේට. මේ පොඩක් ඉස්සෙල්ලා මේ අන්ත දශම ගැන හිතන්නකෝ. හරි. දැන් නිකන් දශම 7.5. ඉතින් ළමයි මේක මට A බෙදීම B කියලා ලියන්න පුළුවන්. A සහ B දෙන්නම නිකිල. එහෙනම් පරිමේය සංඛ්‍යාව. හරි. දශම 2.3. මට මේක මෙහෙම ලියන්න පුළුවන්. එහෙනම් මේක පරිමේය සංඛ්‍යාව. හරි. ඊට පස්සේ ලියන්න පුතේ මම සියලු සමාවර්ත දශම පරිමේය සංඛ්‍යාව වේ. සියලු සමාවර්ත දශම සියලු සමාවර්ත දශම පරිමේය සංඛ්‍යාව වේ. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මොනවද සමාවර්ත දශම කියලා කියන්නේ. ළමයි මේ බලන්න හරිද? හරි. අපි දැන් අපි ඔය ලස්සන ඉගෙන ගමු. අහගන්න. අහගන්න. හරි. බලන්න ළමයි දැන් එක බෙදීම 3. දැන් ඔන්න බලන්න මම දැන් එක 3ෙන් බෙදනවා. හරිද? එකට 3 කීයද බිඳුවයි. 3 වරක් බිඳුව බිඳුවයි එකෙන් බිඳුවක් අඩු කරාම එකයි. හරිද? එකෙන් බිඳුවක් අඩු කරාම එකයි. දැන් මේ එක කියන එක මට 1.0 කියලා ලියන්න පුළුවන් නේද? මම ප්‍රශ්නයක් නැහැ නේද? ඒත් එකමනේ ඉන්නේ. හරි. ඔන්න දැන් මම ඊළඟට මේ එහා පැත්තේ ඉන්න කෙනාව මෙතනට බානවා. ඔයගොල්ලෝ දන්නවනේ එහෙමනේ බෙදන්නේ. එතනට බානකොට මේ දශම ස්ථානය පාස් වෙන හින්දා මෙතනින් දශම දෙකක් තියෙනවා. 10ට 3 ඒවා කීයද 3යි. 3 වරක් 3 9යි. ආයෙ එකක් ඉතුරුයි. මට මෙහි ඕන තරම් බිඳු දාගෙන යන්න පුළුවන් ළමයි. මේ ඊළඟ බිඳුව බානවා. ආයෙ 10ට කී 3 ඒවා කීයද 3යි. 3 වරක් 3 9යි. 1යි. ඔන්න ඊළඟ බිඳුව බානවා. 9යි. එහෙනම් ළමයි ඔයාට තේරෙනවද එක යට 3 කියන එක ලිව්වා මේ දශමයක් විදිහට ලිව්වහම මෙන්න මෙහෙම තමයි එන්නේ. හරිද? අහගන්න. ඔහොම තමයි එන්නේ. අන්න ළමයි මේ 3 කියන කෑල්ල සම ආවර්තනය වෙනවා. ආවර්තනය කියන්නේ repetition වලට ඉංග්‍රීසි වලින් repetition. repeat වෙනවා ළමයි. සමාවර්ත කියන්නේ සම ආවර්තනය.
ඒ කියන්නේ මේ 3 කියන මේ 3 කියන කොටස නැවත නැවත ලියවෙනවා. එහෙනම් ඕක මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 0.0 සමාවර්ත 3යි. මේ 3 කියන සාමාන්‍ය ළමයි සමාවර්තනය වන කෑල්ල අරගෙන ඒක ඔයාලට තේරෙයි තව චුට්ටකින්. ඒ සමාවර්තනය වන කෑල්ලේ මුලයි අගයි තමයි අපි ඩොට් දෙකක් තියන්නේ. හැබැයි මේකේ සමාවර්තනය වෙන එකම කෑල්ල මේ 3. මුලත් වෙන්නේ 3 අගත් වෙන්නේ 3. ඒක ඔයාලට තව පොඩ්ඩකින් තේරෙනවා. හරිද? ඒක නිසා මේ 3ට උඩින් මෙහෙම ඩොට් එකක් තියෙනවා. අපි මේකට කියනවා සමාවර්ත 3 කියලා. සමා සොරි සමාවර්ත 0.3. හරි. 0.3 සමාවර්ත 3. සොරි. කියන්නේ 3 සමාවර්තනය. හරි. බලන්න එක 3ෙන් බෙදුවම මෙන්න මේ සිද්ධිය වෙනවා. මට එක බෙදීම 3 කියන එක මෙහෙම ලියන්න පුළුවන්. හරිද? මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. හරි. රයිට්. පැහැදිලිද? දැන් මේව තමයි සමාවර්ත දශම කියලා කියන්නේ. ඉතින් මගේ පුතේ 0.0 සමාවර්ත 3 කියන එක මට එක බෙදීම 3 කියලා ලියන්න පුළුවන්. ඒ බෙදීම B කියලා ලියන්න පුළුවන්. එක බෙදීම 3 කියලා ලියන්න පුළුවන්. 1යි 3යි දෙකම නිකිල. මේ මම අමාරුවෙන් කතා කරන්නේ මේ අද අසනීප හින්දා. නැත්තම් මම මෙහෙම මීට වඩා වෙනස් ඈ. අලුතෙන් ආපු කට්ටිය දන්නේ නැත්තම් දැනගන්න. හරි. වෙනස් අද. සනීමනේ. තේරුණා? එතකොට එහෙනම් මෙයා පරිමේය සංඛ්‍යාව. එයාට පරිමේය සංඛ්‍යාවක් වෙන්න තියෙන අවශ්‍යතාව ටික එයා සපුරාලනවා. පැහැදිලිද? එහෙනම් සමාවර්ත දශම පරිමේය සංඛ්‍යාව වෙනවා. රයිට්. අහගන්නකො ළමයි. දැන් මම ගත්තොත් හරි අහගන්නකො. 3 යට 11. හරි මට මේක දශමයක් විදිහට ලියලා දෙන්න ළමයි. 3 යට 11. 3 11න් බෙදන්න. 30ට 11 ඒව කීයද? 2යි. 8ක් ඉතුරුයි. ඔන්න බලන්න ආයිතුරු වෙන්නේ 30. මාත් මේ මට කලින් කරන්න මේවා බලන් ඉන්නද මෝඩෙක් වගේ. හරි. හරි. ඔන්න ආයෙ 2යි. ඔන්න ආයෙ 7යි. නෑ 8යි සෝරි. ඒතර ආයෙ 7යි. ඔන්න ඔහොම තමයි එන්නේ. හරිද? එතකොට මේක එන්නේ 0.2යි 7යි 2යි 7යි 2යි 7යි ඔහොම යනවා. එතකොට අපි ඕක කොහොමද ළමයි මේ ලියන්නේ? 0.2යි 7 ඒ සමාවර්තනය වන කෑල්ල මොකද? 2 7. ඔන්න සමාවර්තනය වන කෑල්ල ලියලා ඒ කෑල්ලේ මුලින් ඩොට් එකක් තියෙනවා අගින් ඩොට් එකක් තියෙනවා. හරිද? තේරුණාද ළමයි? ඊට පස්සේ මෙන්න මේක මට ලියලා දෙන්න. ඊට පස්සේ මට මේක ලියලා දෙන්න. දැන් ළමයි මෙන්න මෙහෙම තර්කානුකූලව ළමයාට උගන්වන්න තියෙනකොට මේ කවි වලින් සින්දු වලින් පරිමේය සංඛ්‍යාව උගන්වනවා මේ. තර්කානුකූලව උගන්වන්න තියෙන විෂයක් ගණිතය කියලා කියන්නේ. මෙන්න මේවා කවි වලින් ගණන් වලින් උගන්වනවා. මේ කවි වලින් සින්දු වලින් අනේ වන්දයි. හරි අහගන්න. ආ තරුණ. ලාස් එක ගැනනේ. හරි අහගන්න. පන්තියේ ළමයි මෙහෙමයි. මම පන්තිය ගැන කියන්න ඕන. මම පොඩි මේක හදලා ඉන්න. අහගන්නම පන්තිය ගැන කියන්න ඕන කොහෙවත් යන්නේ නැහැ. ඉන්න.
හරි බලන්න දැන් දෙක බෙදීම 7. හරි ඔක්කොටම කලින් පන්තියට දිගටම සම්බන්ධ වෙන්න ඕන නම් මෙන්න මේ කමියුනිටි එකට ජොයින් වෙන්න ඉස්සෙල්ලා පන්තියට දිගටම එන්න ඕන නම් මම දැන් chat එකට දානවා WhatsApp community group එකක්. ඒකට අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න. නැත්තම් එන්න බෑ පන්ති. ඊට පස්සේ පන්තිය ගැන මම පස්සේ කියන්න මම දැන් උගන්වන එකට මගේ ඔළුව මනස සමවැදිලා තියෙන දැන් මේකට. මට පොඩි වෙලාවක් දෙන්න ඒ හින්දා. හරි? අහගන්න. හරි. දැන් අපි 2 7න් බෙදලා බලමු ළමයි. හරි. දැන් මට කලින් කරන්න නිකන් බලන් ඉන්න නැතුව මොට්ට පාලලා වගේ බෙදන්න බලන්න 2 7න්. දෙකට 7 කීයද? බිංදුවයි. 4ක් බිංදුව බිංදුවයි. දෙකෙන් බිංදුවක් අඩු කරාම 2යි. මෙතන දශම තිතක් තියලා මට බිංදුවක් දාන්න පුළුවන් නේ. දැන් මම මේ බිංදුව මෙතනට බානවා. දැන් මේ දශම තිත පාස් වෙච්ච නිසා මෙතනින් දශම තිතක්. 20ට 7 ඒවා කීයද ළමයි? කපා ගන්න බෝඩ් එකට. 20ට 7 ඒවා 2යි. 4ක් 2 14යි. ඔන්න 6ක් ඉතුරුයි. ඔන්න මම මේ බිංදුව බානවා 60ට. 7 ඒවා 8යි. 4ක් 8 කීයද ළමයි? 56යි. 4ක් ඉතුරුයි. ඔන්න තව බිංදුවක් දාලා මේ බිංදුව බානවා. 5යි. ඔන්න ළමයි ආයේ 5යි. තව බිංදුවක් මෙතනට බාගන්න. හරි. ළමයි ඔයාට ඉගෙන ගන්නම වෙනව. ඔයා නිකන් මේ දැන් මේවා මග ඇරලා එහෙම යන්න බෑ වැඩි. හරි. 4ක් 7 49යි. ඔන්න එකක් ඉතුරුයි. ආයෙ බිංදුවක් පාන. ඔන්න ආයෙ 4යි. ඔන්න බලන්න පුතේ 4ක් 4 28යි. ඔන්න ආයෙ දෙකක් ඉතුරුයි. අන්න ආයෙ මුලට යනවා දැක්කද මේ? අර දෙකක් ඉතුරුලා මෙන්න මෙතන මේ පොයින්ට් එකට යනවා. ආයෙ අර කෑල්ලම තමයි එන්නේ. 20ට කීයද 7 ඒවා? 20ට 7 ඒවා 2යි. 20ට 7 ඒවා 2යි. 4ක් 2 14යි ආයෙ 6ක් ඉතුරුයි මේ. ආයෙ මේ වැඩේම තමයි වෙන්නේ. එහෙනම් ආයෙ 2යි 8යි 5 තමයි යන්නේ. එහෙනම් තේරුම් ගන්න කොහොමද වැඩේ යන්නේ? 0.2 2යි 8යි 5යි 7යි 1යි 4යි 2යි. ඔන්න 4යි ආයෙ 2යි 8යි 5යි 7යි 1යි 4යි. ඔන්න ඔහොම තමයි යන්නේ. එතකොට මේකේ රිපීට් වෙන කෑල්ල මොකක්ද කියලා තේරුම් ගන්න. මෙන්න මේ කෑල්ලනේ රිපීට් වෙන්නේ. හරි. එහෙනම් මෙහෙම ලියන්න 0.0 ඔය රිපීට් වෙන කෑල්ල ලියන්න ළමයි. රිපීට් වෙන්නේ 2යි 8යි 5යි 7යි 1යි 4 කියන කෑල්ල. ඒ කෑල්ලේ මුල එක්කෙනා 2 අග එක්කෙනා 4. අන්න ලියුවා. chat එක ඔන් කරන්න පැහැදිලිද මේ? එහෙනම් ළමයි මේවා සමාවර්ත දශමනේ. මම දාන්නකෝ. දැන් මේ සමාවර්ත දශමයක් අපිට මේ A බෙදීම B කියලා ලියන්න පුළුවන්. එහෙනම් මේවා පරිමේය සංඛ්‍යා වෙනවා. පැහැදිලිද? chat off කරගන්න. දැන් ඔයාට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මෙන්න මෙහෙම. අග දැන් ඔයාට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. සර් මට 0.0 සමාවර්ත දැන් මෙහෙම සමාවර්ත දශමයක් දුන්නාම සර් එයා කොහොමද අපි එයාගේ භාගය බවට පත් කරගන්නේ? හොඳට බලන්න. අපි කරමු දෙකක්.
හරි. ඔන්න බලන්න ළමයි. මාත් එක්ක කරමුකෝ. දැන් මට දැන් 0.3 සමාවර්ත 3 කියන එක භාගයක් විදිහට ලියන්න ඕන. කොහොමද කරන්නේ? ඒක කරන්න මෙන්න මෙහෙමයි. ඔයා x කියලා ගන්න. හරි. x කියලා ගන්නාම 0.3 සමාවර්ත 3. දැන් ළමයි මේකේ 3 දැන් සමාවර්තනය වෙන්නේ 3මනේ. මං ඒක හින්දා මම මේක මේ 10න් ගුණ කරනවා 10යි x. 10න් ගුණ කරාම දශම ස්ථාන එකක් දකුණට ගමන් කරලා මෙන්න මෙහෙම එකක් එනවා. ඔන්න මං දෙකෙන් එක අඩු කරනවා. 10යි x කෙන් x අඩු වුණාම 9යි x. අන්න බලන්න තමයි අරගේ අර දශම තුනේ කෑලි ඔක්කොම අඩු වෙලා 3 ඍණ බිංදුව 3යි. එහෙනම් ඔන්න මං දෙපැත්තම 9න් බෙදනවා. x උක්තේ බවට පත් කරගන්න මම මෙයා 9න් බෙදනවා. එහෙම කරොත් එහා පැත්තත් 9න් බෙදනවා. 3ට 3ම 1යි 9ට 3ම 3යි. එහෙනම් 0.3 සමාවර්ත 3 කියන එක මට එක බෙදීම 3 කියලා ලියන්න පුළුවන්. එහෙනම් ඒක පරිමේය සංඛ්‍යාව. හරි. දැන් මෙන්න මේ 0.3 සමාවර්ත 2.7 බලන්නකෝ. දැන් මෙහෙම ගන්න ළමයි x කියලා ගන්න 0.27යි 2.7යි. දැන් මම මේක ගුණ කරන්නේ 100න්. ඇයි දන්නවද ළමයි? දැන් මේක 2.7 2.7 කෑල්ල ගත්තාම ඒක අර දශම වලට එන්නේ මම 100න් ගුණ කරොත්නේ. සංඛ්‍යා දෙකක් තියෙනවනේ මේකේ. සමාවර්තනය වන. එහෙනම් මම 100න් ගුණ කරාම දශම ස්ථානයේ දෙකක් දකුණට ගමන් කරනවා. නැත්නම් මැච් කරගන්න බෑ ළමයි. මම b කියන සමීකරණයෙන් ඒව අඩු කරනවා කියලා හිතන්නකෝ. 100ix කෙන් x අඩු කරාම 99ix. 27.2.7යි 2.7යි 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 ඒව අඩු කරාම අර 2.7 කෑලි ඔක්කොම කැපිලා 27ක් එනවා කියලා හිතන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙපැත්තම 99න් බෙදනවා. දැන් 27යි 99යි ගත්තාම දෙන්නම 9න් බෙදනවනේ 24 9 ඒවා 3යි 99ට 9 ඒවා 11යි. මම මේ පැත්තට ගන්න. එහෙනම් මේක මට ලියන්න පුළුවන්. 11න් 3යි කියලා. හරි. ළමයි මේ අපේ ක්ලාස් එක ගත්තොත් මම පොඩක් විස්තර ටික කියාගෙන යන්නම්. අහගන්නකෝ. නේද? ළමයි අපේ ක්ලාසස් වලින් බැජස් 3යි ඕලෙවල් කියන්නේ හරියට ඕලෙවල් කරේ ඒ තුන් පාරම ලංකාවේ වැඩිම ඒ සාමාර්ථ සහිත ගණන් පන්ති අපේ පන්ති. අපි ඒකේ ප්‍රතිඵල ඉදිරිපත් කරලා තියෙනවා ළමයි විභාග අංක 1.
හරි ළමයි ඔයගොල්ලන්ට දැන් පේනවා දැනට අපි සතියේ දවස් දෙකක් වැඩ කරනවා ඉස්සරහට ඒ ප්‍රමාණය වැඩි වෙනවා පේපර් ක්ලාසස් එනවා තියරි මේ මොනවද රිවිෂන් ටික එනවා ඒ වැඩ ටික ගොඩක් ඉස්සරහට වැඩි වෙනවා එතකොට පන්තියට ආවට පස්සේ වාට ලයිව් ක්ලාස් එකේදී ඉගෙන ගන්න පුළුවන් ඒ බැරිනොත් රිපීට් පුළුවන් ඒ බැරිනොත් වෙබ් එකෙන් රෙකෝඩින් බලන්න පුළුවන් පාඩමක් ඉවරුනහම ඒ පාඩමට අදාළව ඒකක පරීක්ෂණ තියෙනවා මාසයක් ඉවරුනහම මාසෙට අදාළව මාසික පරීක්ෂණ තියෙනවා මම වෙබ් එකේ ෆීචර්ස් ටික පෙන්වන්නම් ළමයි ඔයාලා අපේ පන්තියට ආවට පස්සේ ඔයාට අපේ වෙබ් එකේ ඇක්සස් හම්බෙනවා ඒ වගේම අපේ ඇප් එක පාවිච්චි කරන්නත් පුළුවන් ඔයගොල්ලන්ට අපේ මාසික පන්ති ගාස්තුව වෙන්නේ රුපියල් 2000ක් ඒ රුපියල් 2000ට අපි ළමයි දැනට සතියේ දවස් දෙකක් වැඩ කරනවා ටියුට් එක ෆ්‍රී ගෙදරට එනවා මේ ටියුට් මේ වෙබ් එකේ ඇක්සස් හම්බෙනවා මම කියන්නේ ඒවල මාසික පරීක්ෂණ තියෙනවා ඒවල টොප් 10 තෝරනවා ලකුණු හම්බෙනවා රිපෝට් බුක් වෙනම හැදෙනවා ටියුට් එක ට්‍රැක් කරගන්න පුළුවන් ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් බලන්න ළමයි ඉන්න පෙන්නන්න හරි ළමයි ප්‍රධාන තැන් වාගේ අපි ග්‍රේඩ් එකට ගියපුවාම උදාහරණයක් විදිහට අපි ගත්තාම දැන් 11 පරණ එකක් මට පෙන්වන්නකෝ ක්ලාස් මාකින් ස්කීම්ස් එක නම් මනම් එක මම නිකන් ඔයාලට පෙන්වන්නම් නිකන් එකක් මේ වෙන එකක් පෙන්වන්නේ 11 ඕල්ඩ් එකක් හරි ෆුල් එකට යනවා මේ දැන් ක්ලාස් රෙකෝඩින්ග්ස් ටික දැන් උදාහරණයකට මේ මාසේ සිලෙක්ට් කරොත් ක්ලාස් රෙකෝඩින් ටික එතකොට ඒවල මාකින් ස්කීම්ස් ටික අනම් මනම් ඔය ඔක්කොම මෙතන අප්ඩේට් වෙනවා මේ හරි මේ තේරුණාද මේ දැන් මේවට ගියොත් එහෙම කොයි මාකින් ස්කීම් මනම් ඒවා මේ ලකුණු වෙන විදිහ පවා මේ තේරුණාද මේ පොඩි වැඩක් නෙවෙයි නමයි දැන් මේ සමහර කට්ටිය කමෙන්ට් දාලා දිනවා අනේ මේ ඔන්ලයින් ක්ලාස් එක ගන්නෙ අයියෝ මේ රුපියල් 500ට කරන්න මේ ළමයි ඔයා මේක ෆිසිකල් පන්තියක කරනවට වැඩ ඒ කියන්නේ ඒක ප්‍රායෝගිකව කරන්න බැරි පාර වැඩ ගොඩක් අපි කරනවා අපි පේපර් ලියවලා මේ මාකින් ස්කීම් දීලා මේක මාර එක අපි පන්ති ආපු කෙනෙක්ගෙන්ම අහලා බලන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ ඔයාලට තේරෙන්නේ නැහැ කොච්චර එළියේ ඉන්න ගොබ්බෑන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ ළමයි හරි ඒ පන්ති ඇවිල්ලාම බලන්න ඕන මට ඕවා කී ඉතින් විතරම ඉන්නත් බෑ ඉතින් ඒ වගේ කී ඉන්න මට වෙන වැඩ දෙනවනේ හරි එතකොට ඒ ටික ළමයි අපේ ස්ටෝ එක අපේ මේ බුක්ස් ටික හරි ක්ලැසිෆයිඩ් පාස් පේපර් බුක්ස් ටික ඔය ඉස්සරහට ගමු අපි එතකොට ළමයි ටියුට් එක ට්‍රැක් වෙන ඔප්ෂන් එක මෙතන නම්බර් එක ගහලා ට්‍රැක් now කරාම ට්‍රැකින් කෝඩ් එක එනවා ළමයි බාකෝඩ් ට්‍රැකින් වලට කියපු ගමන් කෙලින්ම SL පෝස්ට් මේල් එකට කනෙක්ට් වෙනවා මේකට බාකෝඩ් එක ගහුවම ටියුට් එක කොහෙද තියෙන්නේ කියලා එනවා හරි ඒ ටික එතකොට ළමයි රිසල්ට්ස් මේ රිසල්ට්ස් කියලා බලන්න ළමයි ඔයාලා නිදහසේ බලන්න පන්තිය තෝරගන්න කලින් සමස්ත ප්‍රතිඵලයට යන්න හරි නෑ මෙතන මේ view result යන්න මේ ඔබලා බලන්න ළමයි මේ 25 ප්‍රතිඵල ලේඛනය ළමයාගේ නමත් එක්ක ස්කෝලෙත් එක්ක ඉන්ඩෙක්ස් නම්බර් එකත් එක්ක සියල්ල තියෙනවා මේ ගත්ත කට්ටිය නවා හරි 3000 ගාණක් තියෙනවා විභාග අංක එක්ක තියෙනවා ස්කෝල් එක්ක තියෙනවා තමයි පල්ලෙහාට ගියාම ඒ ළමයි කතා කරන වීඩියෝයි අරවයි මේ ඔක්කොම තියෙනවා අම්මලා කතා කරනේවා තාත්තලා කතා කරනේවා ළමයි කතා කරන්නේ වර්ෂ 3ේම ලංකාවේ වැඩිම ඒ සාමාර්ථ ප්‍රමාණය 1900යි 2022 23 ඊට පස්සේ 3500යි ඊට පස්සේ 3682 ඒ ඔක්කොම දිය ටියුට් එක ට්‍රැක් වෙනවා රිසල්ට් තියෙනවා ක්ලාස් තියෙනවා ඊට පස්සේ ඔයාලගේ වෙනම මේ රිපෝට් බුක් එකක් හැදෙනවා කොහෙද ඒවා තියෙන්නේ වෙන රුපියල් 500ට මේවා කරන්න පුළුවන් එහෙම කරන ඒවා ඇති එළියේ ඒ කියන්නේ මේ ඔක්කොම කරන්න පුළුවන් ටියුට් එක ගෙදරට එවන්න ඕන ටියුට් එවන්නම යනවා 800ක් විතර ඒ කියන්නේ ටියුට් එකට ඒ ඔක්කොම එවන්නත් එපා පැකේජ් කරන්න ඕන හරි ආගන්න ඊට පස්සේ ළමයි මේ ටෙස්ට් රිසල්ට්ස් වල මේ බලන්න මේ යුනිට් ටෙස්ට් එක ටියුට් ටෙස්ට් එක පේපර් ක්ලාස් එක ලස්සනට අප්ඩේට් වෙනවා මේ ඇප් එකකුත් තියෙනවා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඉස්සලා වෙබ් එකට මේ පුළුවන් කරගෙන තමයි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ හොට්ලයින් එක නම් මම ඔක්කොම දේවල් ටික තියෙනවා හරි ඉංජිනේරුවෙකුත් උගන්වනවා මොකද නේද හරි
අපි දැන් ඊළඟට හම්බ වෙනවා ඊළඟ දවසේ මම දැන් මේ වීඩියෝ එක බලන්න ළමයි මේ වීඩියෝ එක විශේෂයෙන් බලන්න ඕන ඔයගොල්ලෝ මම වීඩියෝස් දෙකක් ප්ලේ කරනවා මම ඉස්සෙල්ලාම මේ ඔයාලට හරි ඉන්ටරෙස්ටිං මේ වීඩියෝ එක මේ මගේ මම කොහොමද ඉගෙනගෙන මේ ඉගෙන ගන්න එක කොහොමද මට වැදගත් උනේ මගේ ජීවිතේ ජය ගන්න මේක හරි වැදගත් ඔයගොල්ලන්ට ළමයි මේක බලන්න ඊට පස්සේ මම අපේ ක්ලාස් එකේ වෙන විදිහ සම්බන්ධ වීඩියෝ එකකුත් දාලා අපි ක්ලාස් එක එන්ඩ් කරගන්නවා මම දැන් chat එකට දානවා WhatsApp community group එකක් ඔයාලා පන්තියේ දෙකටම සම්බන්ධ වෙනවා නම් මේකට join වෙන්නම ඕනේ ඔයාලා දන්නවද මගේ මුළු ජීවිත කතාවම වෙනස් කරේ පොතකුයි පෑනකුයි කියලා අද මං කියන්න හදන්නේ මගේ කතාව මගේ තාත්තා පුංචිම පුංචි සිල්ලර කඩ ව්‍යාපාරිකයෙක්. අම්මත් කරේ තාත්තට උදව් වෙන එක. ඉතින් අපි පොඩි කාලේ අපේ අම්මටයි තාත්තටයි ඕන උනේ අපිට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. කොච්චර අගහිකකම් තිබුණත් අපිට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න. මොකද අපේ අම්මයි තාත්තයි වැඩි ඉගෙනගෙන නැති වුණාට ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ ලෝකේ ජය ගන්න තමන්ගේ දරුවන් මේ ලෝකේ ජය ගන්න නම් ඒගොල්ලන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ කියලා. මට ඉන්නවා අයියලා දෙන්නෙකුයි අක්කෙකුයි. ඉතින් පොඩි කාලේ පාර යන වාහන දැක්කහම මං ඒවා තාත්තට පෙන්නුවාම තාත්තා මට කිව්වේ පුතේ අපේ තරමට හිතපන් කියලා. මං ඒ වෙලාවේ මගේ හීන යටපත් කරගෙන මම කල්පනා කරා මම මේ වෙලාවේ මොනවද කරන්න ඕනි කියලා. මගේ අනාගතය වෙනස් කරගන්න, මම ලබා උපන් විදිහ වෙනස් කරගන්න, මගේ පරම්පරාවේ කතාව වෙනස් කරගන්න. අක්කා මේක ටිකක් අමාරුයි නේද? අමාරුයි තමයි. ඒත් අපි එකට කළොත් අපිට පුළුවන්. මගේ අම්මයි තාත්තයි හැම වෙලේම උත්සාහ කරේ අපේ අයියලා දෙන්නටයි අක්කටයි මටයි අපි හැමෝටම හොඳ අධ්‍යාපනයක් දෙන්න. අම්මා හැම වෙලේම කිව්වේ පුතේ හොඳට ඉගෙන ගනින්. ඉගෙනගෙන ජීවිතේ වෙනස් කරගනින්. අපි වගේ දුක් විඳින්න එපා කියලා. මම උපන්ගේ සල්ලිකාරයෙක් නෙවෙයි. ඒ දවස්වල මම කල්පනා කරා මම මොනවද කරන්න ඕනේ කියලා. මට තිබුණේ පොතකුයි පෑනකුයි විතරයි. ඉතින් මම කල්පනා කරා මම හොඳට ඉගෙන ගත්තොත් මට කවදා හරි දවසක පුළුවන් වෙයි මගේ ජීවිත කතාව වෙනස් කරන්න. මගේ පරම්පරාවේ කතාව වෙනස් කරන්න කියලා. ඒක හින්දා මම හොඳට ඉගෙන ගත්තා. මං විතරක් නෙමෙයි මගේ අයියලත් අක්කලත් හොඳට ඉගෙන ගත්තා. මගේ අක්කා ගුරුවරියක්. මගේ ලොකු අයියාත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපීඨයෙන් සයන්ස් ෆැකල්ටි එකෙන් පාස් අවුට් වුණ කෙනෙක්. එයා මේ වෙනකොට ලොකු ව්‍යාපාරිකයෙක්. මගේ පොඩි අයියා එයාත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉගෙනුම ලබලා මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ එයාගේ PhD එක එයාගේ පශ්චාත් උපාධිය නිම කරලා දැන් එහි රැකියාවක නියුතු වෙනවා. ඉතින් පුංචිම කෙනා තමයි පවුලේ මම. අපිට පොඩි කාලේ ඉන්න ගයක් තිබ්බේ නැහැ. අපි හිටියේ තාත්තගේ ඒ පුංචිම කඩේ පිටිපස්සේ. ඒ දවස්වල පෑනකුයි පොතකුයි හීන ගොඩකුයි තියාගෙන මම මගේ අනාගතය වෙනුවෙන් හොඳට ඉගෙන ගත්තා. මම මුලින්ම ඉස්කෝලේ ගියේ නිට්ටඹුව බෞද්ධ මහාවිද්‍යාලයට. ඒකෙන් මම ශිෂ්‍යත්වයේ සමත් වෙලා මම කුරුණෑගල මලීදේව විද්‍යාලයට ඇතුළත් වුණා. කුරුණෑගල මලීදේව විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට මට ඒ සාමාර්ථ 9ක් ලබා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ උසස් පෙළ ගණිත අංශය තෝරගත්තා. ඒ වෙනකොටත් මට තිබුණේ පොතකුයි පෑනකුයි හීන ගොඩකුයි විතරයි. අපේ තාත්තට තිබුණේ පුංචිම පුංචි තැපැල් 90ක් විතරයි. ඉතින් මට මතකයි පුංචි කාලේ බස්වල තෙරපි ඉස්කෝලේ ගියපු කාලේ. ටියුෂන් පන්ති ගියපු කාලේ. ඉතින් පොතකුයි පෑනකුයි තියාගෙන හීන 1000ක් ඔළුවේ තියාගෙන මම උසස් පෙළ විභාගය ලිව්වා. උසස් පෙළ විභාගයේදී ඒ සාමාර්ථ 3ක් ලබාගෙන මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් මං හිතුවා කවදා හරි දවසක මගේ හීන හැබෑවි කියලා. හැබැයි ඒක වෙන්නේ කොහොමද කියලා මම දැනන් හිටියේ නෑ. මට මතකයි උදේ ඉඳලා රෑ වෙනකන් දාඩිය පෙරාගෙන අත්වල කරගැට තියාගෙන අපේ තාත්තා කරවල කපපු හැටි. අපේ අම්මා ඒවට කඩේ වැඩවලට උදව් වෙච්ච හැටි. ඉතින් මට ඕනේ උනේ නැහැ උසස් පෙළින් පස්සේ කිසිම වෙලාවක ගෙදර මිනිස්සුන්ට කරදර කරන්න. ඒ නිසා මට ඔය කීයක් හරි හොයාගන්න. මං කැම්පස් ඉන්න කාලෙම ටියුෂන් පටන් ගත්තා. ටියුෂන් පටන් ගත්ත කිව්වට මේ මහා ලොකුවට නෙවෙයි. කැම්පස් එකේ මගේ වියදම් හොයාගන්න. මට මතකයි මම බස්වල එල්ලිලා කෝච්චිවල එල්ලිලා කැම්පස් ඉවරලා ඒ ගෙවල් වලට ගිහිල්ලා ළමෙක්ට දෙන්නෙක්ට ඉගෙනුවා.
හැබැයි විශේෂම දේ තමයි මම කැම්පස් එකට යන්න ඉන්නකොට තිබුණ මේ සස්නක සංසද කියල සංවිධානයක්. මේ සංවිධානය ලංකාවේ ඉස්කෝල දහස් ගානක නොමිලේ ගනිත සම්මන්ත්‍රණ සංවිධානය කළ තිබුණා. ඉතින් මගේ ස්වේච්ඡාවෙන් මහලොකෝට අතේ තිබුණු සල්ලියක් නෑ. මං ඔය ටියුෂන් පන්තියක් කරලා ළමෙක්ට උගන්නලා ඔය හම්බෙන රුපියල් 2000න් මම නගරයක් ගානේ ගිහිල්ලා ළමයි දහස් ගානකට නොමිලේ ඉගෙනුවා. ඊට පස්සේ කොරෝනා කාලේ DP Education නාලිකාව හරහා ලංකාවේ ළමයි දහස් ගානකට මම නොමිලේ ඉගෙනුවා. ඉතින් මම මෙහෙම උගන්නගෙන යනකොට මට යම් කාරණයක් තේරුණා. මට ඉගැන්වීමේ යම් කුසලතාවයක් ඇති බව මට දැනුණා. ඉතින් මම තීරණය කරා මගේ අනාගතය ඉගැන්වීමත් එක්ක කරගෙන යන්න ඕන කියලා. ඉතින් ළමයි කීප දෙනෙක්ගෙන් පටන් ගත්ත අපේ ඔන්ලයින් ගණිත පන්තිය මේ වෙනකොට ළමයි දහස් ගානක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් මම කල්පනා කරේ පොතකට පෑනකට හීනවලට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. මිනිස්සෙක්ගේ ජීවිතය අනාගතය ඒ වගේම ලබා උපන් හැටි පරම්පරාවේ කතාව මේ හැම එකක්ම අධ්‍යාපනයට වෙනස් කරන්න පුළුවන්. ඉතින් මගේ ගොඩක් හීන මම හැබෑ කරගත්තේ නිසි අධ්‍යාපනය හින්දා. අධ්‍යාපනය කියලා කියන්නේ ආභරණයක්. ඒ ආභරණය ඔයාලගේ භෞතික ආභරණ වගේ නෙවෙයි. මුතු, මාල, වළඳු, ගෙවල් මේ හැම එකක්ම හොරකම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නැති වෙලා යන්න පුළුවන්. හැබැයි මේ අධ්‍යාපනය කියන ආභරණය කිසිම කෙනෙක්ට කිසිම දවසක ඔයගොල්ලෝගෙන් හොරකම් කරන්න බෑ. ඒ නිසා මේ වටිනාම ආභරණය පැනත ගන්න. ඔබේ දරුවන්ටත් පවරන්න. ඉතින් මේ කමෙන්ට් කරන සමහර අයට මේ කියන්නේ මේ කිසිම දෙයක් ඉබේ පහළ වුණ දේවල් නෙමෙයි. අවුරුදු ගණනාවක් මේ අධ්‍යාපනය ලබා ගන්න රැවල් කීයක් නිදි මරලා ඇත්තා. කොච්චර පීඩනයකින් අවුරුදු 20 ගානක් වැඩ කරලා ඇත්තා. ඒ විතරකුත් නෙවෙයි. අපේ ටියුෂන් පන්ති මේ තත්ත්වයට අපි ගොඩනගන්න. අපි ඒ වෙනුවෙන් කොච්චර කැප වෙන්නේ නැද්ද? දිවා රැ නොබලා ළමයි වෙනුවෙන් උගන්වලා ළමයි වෙනුවෙන් නිබන්ධන සකස් කරලා අපි ඒවා ඒ ළමයින්ගේ ගෙවල් වලට යවලා අපේ සිස්ටම්ස් ඒ හැම එකක්ම අපි ක්‍රමානුකූලව හදාගෙන කරන දෙයක්. ඉතින් මේ කිසිම දෙයක් ඉබේ පහළ වුණු දේවල් නෙවෙයි. අවුරුදු ගණනාවක කැපවීම සහ මහන්සියේ ප්‍රතිඵල පමණයි. පුතේ chat account කරන්න පුතේ අපි හොඳට ඉගෙන ගමු නේද? මොකද කියන්නේ ඔයගොල්ලන්ට මේ ඔයාලට මොකක්ද හිතෙන්නේ? ඒ වීඩියෝ එක බැලුවාම ඔයාලට එහෙම මොටිවේෂන් එකක් එන්නේ නැද්ද? ඔයා හොඳට ඉගෙන ගන්න ඕන. ඔයාගේ අනාගතය වෙනස් කර ගන්න ඕන කියලා. නේද ළමයි? ඔයාගේ අම්මලා තාත්තලා ළඟ ඉන්න කට්ටිය ඔව් කියලා දාන්න chat එකට. අම්මලා තාත්තලා ළඟ ඉන්නවද? ක්ලාස් එක දිහා බලාගෙනද ඒගොල්ලෝ ඉන්නේ? chat එක off කරන්න. දැන් ළමයි මම මේ පොඩි දේවල් ටිකක් අද මේ ආරම්භක දවසේ ඉඳන් පොඩ්ඩක් අපි කතා කරමු. හරිද? පොඩ්ඩක් අහගන්නකෝ. ළමයි මේ දැන් ඔයගොල්ලොම දැන් පොඩ්ඩක් අපි කල්පනා කරලා බලමුකෝ. දැන් ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ළමයි මේවා අපිට ඕපන්ලි කතා කරන්න සිද්ධ වෙනවා ඇත්තටම. අපේ අම්මලා තාත්තලාට උනත් මට දැන් මේක අපි ඕපන්ලි අපි පේරන්ට් මීටින්ග්ස් තියෙනවා හරි. පුතේ අපි දැන් මේ පාර වැඩපිළිවෙල අපේ කලින් පන්ති වලටත් වැඩිය අප්ඩේට් කරලා තියෙන්නේ. අපේ වෙනම දැන් ඇකඩමික් ස්ටාෆ් එකක් ඉන්නවා. ඔයාලට මම ඉස්සරහට හදනවා හොට්ලයින් එකක් මේ ඇකඩමික් ප්‍රශ්න තියෙනකොට ගණන් හදාගෙන යනකොට ප්‍රශ්න තියෙනකොට ටක් ගාලා කරෙක්ට් කරගන්න අපිව. මේ අද මට කතා කරන්න අමාරුයි ළමයි මේ මට දැන් ඇත්තටම මම කිව්වේ කලිනුත් අර අසනීප කතාන්දරේ මං හිතුවේ හොඳ වෙලා ඉන්නේ කියලා. අසනීප කියන්නේ මේ මාළු දෙයක් නෙමෙයි මේ ඔය උණ මන් දන්නේ නැද්ද? ඒවා හරිද මේ සෙම්බිරිස්සාව නම් දැන් අද උගන්වනකොට තමයි මට තේරුනේ මේක තාම හොඳ නැහැ කියලා. හරිද? මේ මගේ ඩිලිවරි එක වෙනස් මීට වැඩි. ළමයි ඉතින් අපි මේ කාලේ හොඳට ඉගෙන ගන්න ඕනේ ඉතින්. හරිද? ඉතින් අර අපිට ඉගෙන ගත්තාම අපිට ලැබෙන ඔපොචුනිටිස් වැඩි. ඒ කියන්නේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඔය දැන් ඔය ඔන්ලයින් බිස්නස් එකක් කරලා එහෙම නැත්නම් මොකක් කර වෙන පැත්තකට ගිහිල්ලා මොකටද ඔය ඉගෙන ගන්න කාලේ නාස්ති කරන්නේ? මේ වගේ තර්ක ගේන්න පුළුවන්. ඒවට එහෙම අවු වෙන්න එපා. මේ ඉගෙන ගත්තාම ලැබෙන ඔපොචුනිටිස් සහ ඔයාට
ජීවිතේ ලැබෙන එක එක පාර්ට්ස් මාර ගොඩක් ඒ කියන්නේ ඔයාට ළමයි ජීවිතේ ගොඩාක් ඔපචුනිටිස් හම්බෙන්නේ හොඳට ඉගෙන ගත්තාම. හරි. ඒ නිසා මේ ඒක මිස් කරගන්න එපා කිසිම වෙලාවක. ඔයාලා මේවා හරියට කරන්න ඕන. හරියට පිළිවෙලට කරන්න ඕන ළමයි. ඔයාලා දැන් ඉන්නේ අද පළවෙනි දනේ. ඔයාගේ ඔළුවේ මේක වැඩ කරන්න ඕනේ මම මේ කියන කතාව. අද ඉඳලා මගේ වැඩ පටන් ගත්තාම තියරි ටික ලස්සනට පිළිවෙලට ඉගෙන ගන්නවා. පෙළ පොතේ අභ්‍යාස ටික හදනවා. විශේෂ නිබන්ධනය හදනවා. පසුගිය විභාග ප්‍රශ්න ටික හදනවා. යුනිට් ටෙස්ට් එක ලියනවා. ඊළඟ පාඩම ඉගෙන ගන්න. අන්න එහෙම පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න ඕන. හරිද? ළමයි අපේ ක්ලාස් ෆී එක අපි රුපියල් 2000ක් ගන්න එක පිළිබඳව සමහර කට්ටිය ප්‍රශ්න කරලා තිබුණා. ළමයි අපි දෙන ෆීචර්ස් ප්‍රමාණය වැඩි. එතකොට ඒකට යන කොස්ට් එක වැඩි. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ළමයි මෙහෙම මුකුත්ම නැහැ ඔන්න පන්තියක් තියෙනවා. නිකන් ඇවිල්ලා කරනවා රෙකෝඩිනුත් එහෙම එකක් නැහැ. වෙබ්ුත් නැහැ, ඇපුත් නැහැ. ටියුටුත් නැහැ, මුකුත් නැහැ. ඒ ප්‍රශ්නයක් නැහැ. රුපියල් වේදවන්නේ නැහැ ළමයි. ඉතින් ඒක 500ට හරි කර හැකියි. නේ? දැන් මේක එහෙම කරන්න අමාරු ළමයි. දැන් මේකේ ඔයාලට මේ ටියුට් එකක් ගොඩක් ක්වලිටි එකට අපි ගෙදරට එවනවා. ඒතර වෙබ් එක, ඇප් එක, විභාග තියෙනවා. ඒවට ඒවල සර්වර්ස් වල දුවන්නේ ඒවා වෙනම. එතකොට ඒවා අපි රෑන්ක් කරනවා. අපි වෙනම රිපෝට් බුක් හැදෙනවා. ඇකඩමික් ස්ටාෆ් එකක් වෙනම ඉන්නවා. ඔයාලගේ මේ අපේ දෙන අපේ අවුට්පුට් එකේ ක්වලිටි එක වැඩි. හරිද? එහෙම. ඉතින් අර ඒ දේවල් තේරුම් ගන්න ඕන. අපි සතියේ දවස් දෙකක් දැනට පන්ති තියෙනවා. ඒක ඉස්සරහට වැඩි වෙනවා ඒක. හරිද? ඉස්සරහට මේ දවස් සතියේ මේ වැඩ කරන ප්‍රමාණය වැඩි වෙනවා. මොකද පේපර් ක්ලාස් එක එනවා. රිවිෂන් එක එනවා. අර ඒ වගේ සෑහෙන මේකේ තියෙන මේ ෆීචර්ස් වැඩි. තේරුණාද? මේකේ අවුට්පුට් එකේ තියෙන ගුණාත්මක භාවය වැඩි කියලා මං හිතනවා. මං හිතනවා ඔයාලා පිළිගන්නවද නැද්ද මන් දන්නේ නැහැ. අන්න ඒකයි වැඩි. එතකොට මේ එහෙම එකක් තියෙනවා. අර මෙහෙම හිතමුකෝ අපි. ඔන්න දැන් කෙනෙක් ඉන්නවා උසස් පෙළ දක්වා විතරක් හරි ඉගෙනගෙන හරි මොකක් හරි ඔක්කොම ඕලෙවල් විතරක් හරි ඉගෙනගෙන එහෙමත් ක්ලාස් කරන කට්ටිය ඉන්නවා. ඕලෙවල් විතරක් ඉගෙනගෙන ඒත් ඉතින් කීයක් හරි වාගන්න ක්ලාස් කරන කට්ටිය ඉන්නවා. ඒතකොට දැන් මම ඕලෙවලුත් හොඳට පාස් වෙලා එලවලුත් පාස් වෙලා කැම්පසුත් කියලා අවුරුදු ගාණක් වැඩ කරලා අපි ඒ ගණිත විෂය කැම්පරේට ඉගෙනගෙන උගන්වන කෙනෙකුත් ඉන්නවා. ඒතර ඒකේ වැලියුස් දෙකක් නෙලමයි. වටිනාකම් දෙකක් ඒ දෙකේ. තේරුණා? එහෙම එකක් තියෙනවා. ඒක නිකන් කිව්වේ. ඒක වැඩි හිතන්නේ මට අමාරුයි කතා කරන ළමයි මේ මාර වැඩක් ඒක වෙලා තියෙන්නේ. මන්ට හොඳ කරගන්න ඕනේ මේ මට මේ ක්ලාස් එක කරනකොට තමයි තේරුනේ මං හිතුවේ වඩා හොඳ වෙලා ඉන්නේ කියලා. හරි. ළමයි එහෙනම් මේ වීඩියෝ එකත් බලන්න. මේකේදී අපි ක්ලාස් එකේ වැඩ ටික වෙන විදිහ සම්බන්ධව මම මෙතනදී පැහැදිලි කරනවා ළමයි මේ පාර අයියලක් කලගේ දැන් දින 30 ක්‍රියාන්විතය ඉවරුනහම අපි ඔයාලගේ පේපර් ක්ලාසස් ටිකෙන් පටන් ගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි ක්ලාස් එක අද ක්ලාස් එක ඉවර කරනවා. පන්තියට දිගටම සම්බන්ධ වෙන්න ඔයාලගේ ටියුට් එක දවස් 3න් ගෙදරට අපි එවනවා. ඒක ගෙන්න ගන්න ඉතාමත් ඉක්මනට. හරි. එහෙනම් ළමයි අපි පන්තියේදී ඊළඟ දවසේදී හම්බෙමු. විශේෂයෙන්ම අර කමියුනිටි එකට ජොයින් වෙන්න ඔයගොල්ලෝ. මට අද කතා කරන්න චුට්ටක් අමාරුයි හයියෙන්. ඒක හරියයි ලබන සතිය වෙනකොට හරි. හරි. එහෙනම් මං ගිහලා එනවා. මේ වීඩියෝ එකෙන් මං ක්ලාස් එක කරේ. හරි. අපි ඊළඟ දවස් හොඳට කතා කරමු. මට අද පොඩ්ඩක් අමාරුයි කතා කරන්න. නැත්නම් මම අද අම්මලත් එක්කත් කතා කරනවා. මේ චුරාද අමාරුයි. හරි. Welcome to Ishar and Madhushan Online School.
2026 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය අපේ ඔන්ලයින් ගණිත පන්තියේ නව පන්ති ආරම්භය. 6 ශ්‍රේණිය ඉඳලා 11 ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය අපේ ඔන්ලයින් ගණිත පන්තියට අලුතෙන්ම සම්බන්ධ වෙන ඔයාගේ මැසේජ් එක මොනිටර් වෙන්නේ මේ සෙක්ෂන් එකේ. අමාරුයි කියන ගණිතය ලේසිම විදියට කියලා දෙන ස්මාර්ට් ඔන්ලයින් ගණිත පන්තිය. මේ ඉන්නේ ඔයාව අපේ පන්තියට ලියාපදිංචි කරගත්තට පස්සේ ඔයාට හැම මාසෙකදීම ඒ මාසෙට අදාළ නිබන්ධනය සූදානම් කරන අපේ කාර්ය මණ්ඩලය. මේ ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගී වන ඉංජිනේරු ඉෂාර මදුෂාන් සර්විසින් මෙහෙවන ඔන්ලයින් ගණිත පන්තියයි. පාලස්සෙනි ගානේ දෙක ගුණ කිරීම ඒ ගුණ කිරීම ඒ කියලා යන්න පුළුවන් නේද සර්? පුළුවන්. දෙක ගුණ කිරීම හතර වෙනුවට ඕනනම් දෙක ගුණ කිරීම දෙක ගුණිතයක බලයක් තියෙන්නේ. උදේ 8 ඉඳලා හවස 5 දක්වා අපේ පන්ති පිළිබඳ ඔයාගේ ඕනම ගැටලුවකට ඔයා කතා කරන හොට්ලයින් ටීම් එක. I'm calling from Ishara Sir's online maths class. ඉංග්‍රීසි මාධ්‍ය පන්ති පිළිබඳ විමසීම් සඳහා දැනුවත් කිරීම වෙන්නේ මෙන්න මෙතනින්. I have 98 marks. I'm so glad to hear that. 99, 99, 99, 91, 89, Nayavin. I am the first of the Ashoka Vidyalaya, Colombo 10. Yes, sir. Each and every class, 6 levels, English medium, English medium, every class, there are a lot of students who has the highest marks in the class and also in the section. මෙතනින් තමයි අපේ ස්ටාෆ් එක වැඩ කරන විදිය මොනිටර් වෙන්නේ. ටියුට් පරක් වෙන්න බෑ. අනිවාර්යෙන් දවස් 3න් ගෙවල් වලට යන්න ඕනේ. අපේ පන්තියේ ළමයි දහස් ගණනකගේ නිබන්ධන සූදානම් වෙන්නේ මෙන්න මෙතන. ඉෂාර මදුෂාන් ඔන්ලයින් ස්කූල් ප්‍රයිවට් ලිමිටඩ් ඇමරිකාවේ BWIO ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලත් එකම ඔන්ලයින් ආයතනය. මේ තියෙන්නේ අපේ ටයිප් සෙටිං සෙක්ෂන් එක. ඉතින් මේ තියෙන්නේ මා විසින් සම්පාදනය කරපු ගණිත විෂය සඳහාම වෙන්වෙච්ච අපේ පොත් කට්ටලය. ඉතින් ලංකාවේ ඕනම දරුවෙක්ට අපේ පොත් අපේ ඔන්ලයින් ස්ටෝර් එක හරහා මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. ඔයාලගේ පොත්පත් ඒ වගේම නිබන්ධන ස්ටෝර් කරලා තියෙන ස්ටෝර් රූම් එක. මේ තියෙන්නේ අපේ IT සෙක්ෂන් එක. මේ IT සෙක්ෂන් එකේ තමයි ඔයගොල්ලෝගේ වෙබ් අඩවිය ඒ වගේම ඔයගොල්ලෝගේ ඇප් එක මේන්ටේන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ලංකාවේ බොහෝ පාසල් වල වාර විභාග සඳහා පන්තියේ වැඩිම ලකුණු ගන්න ළමයි ඉන්නේ මේ පන්තියේ. 98 81 83 100 100 100 100 අදාම 70ට අඩුවෙන් තමයි තිබ්බේ. යාළුවෝත් අහනවා කොහමද ඉන්න පාටම අඩු වෙලා හිටින එක පාටම ගණන් වලට වැඩි. එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ගණිත පන්තියකින් බිහි වූ වැඩිම ඒ සාමාර්ථ ප්‍රමාණය. මට ගණන් වලට ඒකක් තියෙනවා. maths වලට ඒකක් තියෙනවා. maths වලට ඒකක් තියෙනවා. maths වලට ඒකක් තියෙනවා. maths වලට ඒකක් තියෙනවා සර්. ලංකාවේ දෙමාපියන් දහස් ගානකගේ විශ්වාසය දිනපු එකම ස්මාර්ට් ඔන්ලයින් ගණිත පන්තිය. හැමෝම අහනවා මම ඇත්තටම හැමෝටම කියනවා සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා. එතනම ඔන්ලයින් ක්ලාස් කියන්නේ අපේ ළමයින්ට ලැබුණ ලොකු දායාදයක් කියලා. මම සර්ගේ ක්ලාස් එකකින්ද ගොඩ ගියා කියලා සතුටට මම පුතාව ජොයින් කරන්න දැන් 2026 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා අපේ ඔන්ලයින් ගණිත පන්තියේ නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න ඔයා කරන්න ඕන මේ